හරි පුතේ. අපි මේ කතා කරන්න යන්නේ බයොලොජි රිවර්ස් ක්ලාස් එකක් ගැන. අද රිවර්ස් ක්ලාස් එකේ පළවෙනි දවසේ. දැන් මේකේ අරමුණ තමයි පුතේ දැන් ගොඩක් ළමයි දන්නවා ඇති 2026 A-level exam එක අගෝස්තු තියෙනවා කියලා දන්නවනේ හැමෝම. ඒතර අගෝස්තු වෙද්දී ඔයාලට සිලබස් එක කවර් කරගන්න පුළුවන් වෙයිද? කුතුහලයක් තියෙනවා. කවර වුණත් ඔයාලා හිතනවා දැන් මේ අවසාන යුනිට් තුන බොහෝ විට අප්‍රේල් වලින් පස්සේ තමයි පටන් ගන්නෙ. ඒතර ඔයාලට ෆුල් පේපර් එකක් ලියා ගන්න දැන්. එතකොට 2026 ෆුල් පේපර් එකක් ලියන්න වෙන්නේ අන්තිම මාසේ වගේ තමයි. ඒ පළාත් පේපර් කොච්චර තිබ්බත්, පාස් පේපර් කොච්චර තිබ්බත්, ස්කූල් පේපර්ස් තියෙනවා අවසාන වාරේ භාගයේ ඒවා ලියන්න බැරි වෙනවා. නමුත් ඔයාලා මේ ක්ලාස් එකට ජොයින් වුණොත් ඉතින් ඔයාලට පුළුවන් අන්තිම පාඩම් තුන මාර්තු වෙද්දී පෙබරවාරියේදී ඉවර කරගන්න. දෙසැම්බර් ජනවාරි පෙබරවාරි. පෙබරවාරි මාසේ ඉවර වෙනකොට මේ පාඩම් තුන ඉවරයි. එතකොට ඔයාලට පුළුවන් දැන් ඔයා යන ෆිසිකල් ක්ලාස් එකේ යුනිට් 7 කියන යුනිට් එක අපි හිතමු අප්‍රේල් වෙද්දී ඉවර වුණා කියලා. ඒතකොට මැයි ඉඳලා ඔයාලට පුළුවන් ෆුල් පේපර්ස් ලියන්න පටන් ගන්න. ඒකෙන් ඔයා එතකොට පුතේ මේක තරංකාරී විභාගයක් නේ. ඒතකොට ඔයා අනිත් අයට වඩා ගොඩාක් ඉස්සරහට යනවා. ඉතින් මෙන්න මේක නිසා ඔයාලගේ දන්න කියන යාළුවන්ටත් හැමෝටම කියන්න මේකට ජොයින් වෙන්න කියලා. මේක මාස 3කින් කරවන ස්පීඩ් ක්ලාස් එකක්. 2027 ළමයෙකුට උනත් කලින් ඇවිල්ලා කරගෙන තියෙන පාඩුවක් වෙන්නේ. මොකද අපි උගන්වන ගමන් පොඩ්ඩක් පාඩම් කරන පැත්තට බර කරන නිසා 27 ළමයෙකුට උනත් ජොයින් වුණාට අවුලක් වෙන්නේ නැහැ. අපි එහෙනම් වැඩි කතා කරන්නේ නැතුව වේගින් යන් වැඩේට. right. දැන් විවහාරික ජීව විද්‍යාව applied biology යන 10 වෙනි යුනිට් එකෙන් පටන් ගන්නවා. ඒතර විවහාරික ජීව විද්‍යාව කියන එක මෙහෙමයි මේකේ තේරුම වලින් කියන්නකෝ. applied biology. applied biology කියන්නේ ජීව විද්‍යාවේ යෙදීම් කියන එක. ඒතර ජීව විද්‍යාවේ මොනවද යෙදීම් තියෙන්නේ ඈ? යෙදීම් විදිහට මෙන්න මෙයා පටකරෝපණ තාක්ෂණය, මත්ස්‍ය වගාව, දීවර කර්ම ජල ජීව වගාව, ඊට පස්සේ ආහාර තාක්ෂණය, ඔය වගේ යෙදීම් කීපයක් තියෙනවා. ඊට අමතරව පොඩි අදාළ නොවන කොටස්ද මම දන්නේ නැහැ මේ පාඩමේ අර වෙන දාන්න දෙන නිසා දැන් මම දන්නේ නැහැ. දාලා තියෙනවා ඩෙන්ගු සහ බරවා ගැන දාලා තියෙනවා නැනෝ තාක්ෂණය ගැන ඒවන යෙදීම්නේ දාලා තියෙනවා. රයිට්. අපි පොඩ්ඩක් වේගෙන් මුල් ටික බලාගෙන යන්. මොකද අපිට මෙතන කාලය කියන දේ සීමා සහිත නිසා අපිට පොඩ්ඩක් ස්පීඩ් යන්න වෙනවා. ඒතර ජලජීව වගාව පොඩ්ඩක් පාඩමේ ව්‍යුහය චුට්ටක් පැහැදිලි කරන්නම් මම. දැන් මේ පාඩමේ පළවෙනි කොටස තියෙන්නේ ජලජීවී වගාව. හරිද? ඒතර ජලජීවී කියන එක ජලජීවී කියන එක ඇත්තටම ගත්තොත් ප්‍රධාන කොටස් දෙකයි. ආහාරමය මත්ස්‍ය වගාවයි විසිතුරු මත්ස්‍ය වගාව. හරි. විසිතුරු මත්ස්‍ය වගාවගේ ප්‍රධාන කොටස් දෙක. එතකොට ආහාරමය මත්ස්‍ය වගාව කියන එක අපි ගත්තම මේකට අයිති වෙනවා පුතේ මාළු නැත්නම් මත්ස්‍ය නේ. තව ක්‍රස්ටේසියාවන් ඉස්ස වගේ තව මොලුස්කාව අයිති වෙනවා. ඔය වගේ තව වර්ග තියෙනවා අයිති වෙන මාළු ආහාරමය මත්ස්‍ය වගාව ගත්තා. ඒතර ආහාරමය මත්ස්‍ය වගාව ගත්තට පස්සේ අයිති වෙන්නේ මොනවාද? මාළු විතරක් නෙමෙයි. තව ජලජ පැලැන්ති. ඔය ටික අයිති වෙනවා. ඒතර ආහාරමය මත්ස්‍ය වගාව ආහාරමය පැත්ත ගත්තම මාළු ගැන ක්‍රස්ටේසියා මොලුස්කාවන් ජලජ පැලැන්ති ගැන කතා කරනවා. විස්තර මාළු ගැන වෙනම කතා කරනවා. ඒක පොඩ්ඩක් පැත්තකින් කියමු. දැන් මේ පාඩමේ මුල් කොටසේ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ටික ගැන කතා කරනවා. ජල ජීව වගාව කියලා යාලා හඳුන්වන්නේ මෙන්න මේක පාර්ට් එක මේක පැත්ත විතරයි ලොකුට හඳුන්වන්නේ. විස්තර මත්ස්‍ය වගාව මේකට ඇත්තටම සම්බන්ධ කරන්නේ නැහැ යාලා. ඒ උනට ඇත්තටම කොහොමද ජල ජීවීන් ගත්තම කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. right. මෙන්න මේක අහගන්න. දැන් අපි ගත්තම ආහාරමය මත්ස්‍ය වගාවට ගන්න මෙයාලා ඉන්නවනේ. මේකට පොඩි කතාවක් තියෙනවා. ඒක තමයි මේ රිසෝස් බුක් එකේ මුලින්ම කියලා තියෙන්නේ. දැන් අපි එන්න මිනිස්සු ස්වාභාවික ජල දේහ වලින් මම මෙහෙම කියන්නම්. මොන ගංගාවක් තියෙනවා. හරිද? මේ ගඟේ ඉස්සොයි ඉන්නවා. හරිද?
මාළුත් ඉන්නවා. මිනිස්සු මේ ගඟේ ඉන්න ඒකදේශික මාළුත් ඉන්නවා, දේශීය මාළුත් ඉන්නවා, ආහාරමය මත්ස්‍ය වගාවට හඳුන්වා දුන් මාළුත් ඉන්නවා. ඒවල සාමාන්‍ය ස්වාභාවික ජල දේහවලින් මිනිස්සු තමන්ගේ මත්ස්‍ය අවශ්‍යතාව සපුරා ගන්න එක හොඳයිද නැද්ද? හොඳයි. ඇයි ඒ හොඳයි කියන්නේ? මොකද හොඳ ප්‍රෝටීන් සෝස් එකක් තමයි මාළු කියන්නේ. හැබැයි මේ ස්වාභාවික ජල දේහ වලින් මේ මාළු අල්ලගන්න වැඩේ නිසා දීවර කර්මාන්තේ මේක නිසා ඒකදේශික මාළුන්ට සහ අපිට වටිනා කියන සම්පත් වලට හානි වෙන්න පුළුවන්. ඒක නිසා අපිට මේ ස්වාභාවික පරිසරයෙන් මත්ස්‍ය සම්පත නෙලා ගන්නවා වෙනුවට අපිට යන්න වෙනවා මෙන්න මේ වගේ පොකුණු වගේව හදලා. ඒ වගේ මාළු හදනවා අපි මහා පරිමාණයේ. කියන්නේ ගහන ගහත්තේ වැඩි මේ වගේ කෘතිම පොකුණක මාළු හදනවා. ඔන්නෝක තමයි ජලජ වගාව ජලජ පැලෑටි වගාවදී වෙන්නේ. මේක මෙහෙම කරන්නත් පුළුවන්. නැත්තම් අපිට මේ ස්වාභාවික ජල දේහය ඇතුළටම කොටුවක් දැල් වලින් හදපු කොටුවක් බස්සලා ඒ කොටුව ඇතුළට මාළු දාන්න පුළුවන්. හරි. මේ වගේ දැල් වලින් හදපු දේහයකට අධි ඝනත්වයේ කොටුවක් හදලා දෙන්න. ඒක ස්වාභාවික ජල දේහි ජලය පාවිච්චි කරනවා. හැබැයි අපි කැම්ප් එකකින් ගිහින් දානවා. එහෙම කරන්නත් පුළුවන්. මෙන්න මේ ක්‍රම දෙකට අපි මිනිසා මැදිහත් වෙලා මාළු හදන එක තමයි ඇත්තටම ජල ජීව වගාවේදී වෙන්නේ. ඒකට ස්වාභාවික පරිසරයට වෙන හානිය අවම වෙනවා. මානව අවශ්‍යතාවයට හොඳ ප්‍රෝටීන් සෝස් එකක් ලැබෙනවා. ඔන්න ඔය කතාව තමයි සාමාන්‍යයෙන් මේ පාඩමේ මුල් කොටසේ කියන්න උත්සාහ කරලා තියෙන්නේ. හරිද? අපි චුට්ටක් ඒක බලමු ප්‍රසන්ටේෂන් එකක් එක්ක. ජලජ පැලෑටි වගාව කියන එක අර්ථ දක්වලා තියෙනවා. බලන්න. මත්ස්‍යයන්, මොලුස්කාවන්, ක්‍රස්ටේෂියාවන් හා ජලජ පැලෑටි වැනි ජලජීවීන් වගා කිරීම ජලජීවී වගාව ලෙස එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් අර්ථ දක්වා ඇත. අපිට මෙහෙම කියන්න පුළුවන්. මේ ඔය එක්සත් ජාතීන් කතාව නැති වුණත් කමන්නේ. මත්ස්‍යයන්, මොලුස්කාවන්, ක්‍රස්ටේෂියාවන් හා ජලජ පැලෑටි වැනි ජලජීවීන් වගා කිරීම ජලජීවී වගාව ලෙස හඳුන්වයි. මේ හතරනේ මත්ස්‍යයන්, මොලුස්කාවන්, ක්‍රස්ටේෂියාවන්, ජලජ පැලෑටි මොනවාද? වැනි ජලජීවීන් වගා කිරීම ජලජ පැලෑටි වගාව ලෙස හඳුන්වනවා. පුතේ මම මේකේ නෝට් එකක් අද දෙන්නේ නැහැ. ඒකට හේතුව මේ ටියුට් එකක් එවනවා. ඒ ටියුට් එක තව සතියක් ඇතුළත වගේ එවන්න පුළුවන්, සතියක් දෙකක් ඇතුළත. ඒ ටියුට් එකේ සියල්ල අන්තර්ගත වෙන නිසා නෝට් එකක් දෙන්නේ නැහැ. නෝට් එක අතින් ලියන්න ගියොත් වෙලාව යනවා. ඒක නිසා නෝට් එකක් දෙන්නේ නැහැ. මේ MCQ එහෙම තියෙන ඒවා බලාගෙන යමු ඕන. මේ තියෙන්නේ අරකම තමයි. අර්ථ දැක්වීමට දාලා MCQ එකක් හදලා තියෙන්නේ. හොඳට බැලුවොත් ඔය උත්තරය වලට පැහැදිලිව පේන්නේ. උත්තරය අංක 2 කියලා. හරි. right. ඊළඟට ජල ජීව වගාවේ වැදගත්කම. ප්‍රතිනේ ආහාර ලෙස භාවිතා කළ ජල ජීවීන් වගා කිරීම වැඩිවන මානව ජනගහණයට ආහාර සැපයීම සඳහා වන හොඳ විසඳුම් අතරින් එකක් ලෙස පිළිගෙන ඇත. ඔව්. මොකද මානවයාට ප්‍රෝටීන් සෝස් එකක් විදිහට හොඳම මාළුයි. මස්සල පුතේ අනිවාර්යෙන් ෆැට් එකක් තියෙනවනේ. ඒ නිසා ප්‍රෝටීන් සෝස් එකක් විදිහට හොඳම මාළු. අත්‍යවශ්‍ය පෝෂක නැතිවීම හේතුවෙන් රෝග වලට ගොදුරු වීම සහ රෝගීභාවයට පත්වීම වැළැක්වීම උදෙසා වර්ධනය වන ජනගහනයට වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අවශ්‍ය වේ. ස්වාභාවික මත්ස්‍ය ප්‍රභව වලින් ක්‍රස්ටේෂියාවන්ගෙන් හෝ වෙනත් ජලජ විශේෂ ලබාගත හැකි අස්වැන්න වැඩිවන මානව ජනගහනයේ අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නොවේ. ඒක තේරෙනව ඇති. ලෝක ජනගහනය තව අවුරුදු 40ක් යනකොට දෙගුණයක් වෙනවා. බිලියන 8 බිලියන 16ක්. එතකොට පුතේ මේ මිනිස්සු වැඩි වෙනකොට කන්න දෙන්න බැරි වෙනවා. ස්වාභාවික පරිසරයේ මාළු අල්ලලා ඉඳලා හරියන්නේ නැහැ. අපි කෘත්‍රිමව මේ ක්‍රම වලට මාළු අල්ලන්න යන්න වෙනවා. නේ? හරි. ඒක තමයි ඊතර කියලා දෙන්න හදන්නේ. වාණිජ දීවර කර්මාන්තයේ මගින් ඉල්ලුම සපුරා ගැනීමට උත්සාහ කිරීමෙන්
අවසානයේ සිදුවන්නේ අධිපරිභෝජනයේ සහ සමහර මත්ස්‍ය සම්පූර්ණ නැති වී යනවා. ඔව්. දැන් ලූලා වගේ මාළුන්ට ඔක වෙලා තියෙනවා. දැන් ලූල්ලු එන්න අඩු වෙලා තියෙනවා. මිනිස්සු දීවර කර්මාන්තයෙන් අර ස්වාභාවික පරිසරයෙන් මාළු අල්ලන්න ගියාම වෙන්නේ අවසානයේදී මිනිසුන්ගේ ක්‍රියාකලාප නිසා ස්වාභාවික ජලදී වලින් අර වටිනා කියන මත්ස්‍ය විශේෂ සහ සමහර මාළු වර්ග නැති වෙලාම යනවා. මිනිසාගේ මත්ස්‍ය හා මත්ස්‍ය නිෂ්පාදන අවශ්‍යතා සපුරා ගැනීමට ජල ජීව වගාව අත්‍යවශ්‍ය වන බව පිළිගනු ලබන අතර එමගින් ස්වාභාවික පරිසරයේ ජීවත් වන විශේෂ මත වාණිජ දීවර කර්මාන්තයෙන් ඇති කරනු ලබන පීඩනය අඩු කර මිනිසාට වැදගත් ආහාර ප්‍රභවයක් ලෙස අඛණ්ඩව ක්‍රියා කිරීමට ඒ මත්ස්‍ය විශේෂ වලට ඉඩ සලසා දෙන්න. කියන්නේ ස්වාභාවික පරිසරය ඩැමේජ් කරන්නේ නැතුව අපි මේ වගේ මාළු හදාගන්න. දැන් මේ පොකුණ පුරවන්න සමහර වෙලාවට මේ ගඟේම වතුර ගන්න. නේ? ඒතර අන්නේ වගේ ඒතර දැන් පොකුණ පුරවගත්ත වතුර අරගෙන ඒකේ වගා කරලා අපි අස්සෙන්ක් ගන්නවා. නැත්තම් ගඟේම කොටුවක් ගිල්ලලා මේ දැල් වලින් හදපු කොටුවක් මාළු කූඩු කියලා අපි වට කියන එකක් ගිල්ලලා ඒකේ මාළු හදාගන්න. අන්න එතකොට මිනිසාගේදී මේ මත්ස්‍ය අවශ්‍යතාවයක් ලැබෙනවා. ඒ වගේමයි පරිසරයට වෙන හානිය වෙන්නේ නැහැ. හරිද? ඔන්න දැන් ඊළඟට දැනගන්න ඕන පුතේ දැන් මාළු ඇති කරලා විතරක් බෑ. මේ වගේ හදන මාළුවෙක්ගේ තියෙන ලක්ෂණ මොනවාද? දැන් මෙයාලා අපි කන්නනේ හදන්නේ. කන්න හදනකොට මෙතන යන්නේ යැපුම් ආර්ථිකයක්ද නැත්නම් වාණිජයද? මේක අතර වාණිජය කියන්නේ. දැන් මේ මාළු හදන මිනිස්සේ මාළු හදන්නේ කන්න විතරක් නෙවෙයි. මෙයා හදන්නේ කන්නයි විකුණන්නයි දෙකට. ඒතකොට යාට අන්න එහෙනම් ගොඩක් දේවල් බලන්න මොනවද? මේ අයගේ මේ තෝරගන්න මාළු මේ ගගේ ඉන්න ඕන මාළුවෙක් මේකට දාන්න බෑ. තෝරගන්න මාළුවේ මෙන්න මේ ලක්ෂණ තියෙනවා. මාළු රහ වෙන්නේ. පළවෙනිද හොඳ රස මාළුවෙක් මිනිස්සු කැමති වෙන්නේ. කැමති පාට තියෙන. ඊට පස්සේ කැමති පාට තියෙනවා දැන් හොඳ උදාහරණයක් කියන්න ලංකාවේ ඉන්න රෙඩ් තිලාපි. රෙඩ් තිලාපියාගේ ඇඟ නිකන් රෝස පාට හුරු රතු මේ පැමිලි පාටක් තියෙනවා. ලංකාවේ ගොඩක් අය රෙඩ් තිලාපි කන්නේ නැහැ. මොකද අර විසිතුරු මාළුන්ගේ පෙනුමට සමාන පෙනුමක් තියෙන නිසා රෙඩ් තිලාපි කන්නේ. හැබැයි කොරලිය කනවා. කොරලිය අවුලක් නැහැ. ඊට පස්සේ අන්න එහෙනම් අපි මිනිස්සු කැමති වර්ණ රටා වර්ණ බලන්න. ඒ වගේමයි දැන් මෙයාලට කෑම දීලානේ හදන්නේ. කෑම දීලා හදද්දී පුතේ නිල කෑම දෙන්න බෑ අපිට. මොකද මෙයාලා මාළු විකුණන ලොකු ආදායමක් එන්නේ විසිතුරු මාළු වගේ ආදායමක් මේකෙන් එන්නේ නැහැ. ඒ නිසා අපි මෙයාලා ලාභ කෑම දෙන්නේ. එයා ලාභ කෑම වලින් මස් බවට පරිවර්තනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට වතුරේ ක්වොලිටි එක පුතේ දැන් මේ ගගේ වතුර වල ක්වොලිටියට වැඩිය සමහර වෙලාවට මේ ක්වොලිටි අඩු වෙනවා. ඒතර අන්නේ වගේ තත්ත්ව දරා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට වේගවත් ප්‍රජනක වේගයක් සහ පහසුවෙන් බෝ කරන්න ඕන පැටව හදා ගන්න පුළුවන් වෙනවා. හරි. ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. බලාගෙන යන්න ටික. ඔය තියෙන්නේ පළවෙනි එක තමයි දේශගුණික සාධක වගේ දේවල් වලට ඔරොත්තු දෙන්නේ. දැන් ඔයාලා මේ ටික ඕනනම් මම කෙටියෙන් ඔයාලට පුළුවන් කෙටි කරුණු විදියට පළවෙනි එක දේශගුණය ගැන දෙවෙනි එක රසායනික හා භෞතික පරාමිතීන් ගැන එහෙම නිකන් චූටියට ෂෝට් නෝට් එකක් දාගන්න. හරි. නිකන් පොලයක් අරගෙන චුට්ටක් ලියාගෙන යන ඕන මේ ගම වුණත් කමන්නේ. මේ වගාව සඳහා තෝරා ගන්න ලබන විශේෂයකට වගාව සිදු කරන ප්‍රදේශයේ දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව. ඒ කියන්නේ මේ මාළු ඒ අදාළ ක්ලයිමේට් කන්ඩිෂන් වලට ගැලපෙන්නේ. හරි. දෙවෙනි එක කියනවා ප්‍රදේශයේ ජලයේ පවතින රසායනික හා භෞතික පරාමිතීන් නමුරු. හොඳින් වර්ධනය විය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජලයේ තියෙන තත්ත්ව මත වේගවත් ප්‍රජනක වේගයක් වේගවත් වර්ධන වේගයක් පවත්වා ගන්න පුළුවන් මාළු වර්ගයක් එනවා. පහසුවෙන් බෝ කරන්න හරි තව ඒකට ටෙක්නොලොජි එකක් තියෙනවා. දැන් සාමාන්‍ය ඔය තිලාපි වර්ගයේම ලොකු පැටව ගන්න 30000කට වැඩි එක සැරේ පිටර දානවා. ඒ වගේ මාළු වර්ගෙන්. හරි. ඒ විදිහට වගා කිරීම ප්‍රමාණවත් තරම් සංසේතිත බිත්තර කුඩා මත්ස්‍ය පැටව නානවා. ඒ කියන්නේ හොඳ අභිජනන මධ්‍යස්ථානයකින් පැටව හදන්න හෝ ස්වාභාවිකව බෝ වෙන්න. ගොඩාක් වෙලාවට පුතේ අභිජනන මධ්‍යස්ථානවල පැටව හදලා
ස්වාභාවික ජල සොරි මේ පොකුණු වලට ගෙනත් දානවා. එහෙම තමයි වෙන්නේ. ඊළඟට සංසේචිත බිත්තර බීජෞෂණය කිරීම සහ කුඩා මත්ස්‍ය පැටවුන් රැක බලා ගැනීමේ තාක්ෂණික ක්‍රම තිබිය යුතු අතර එවිට වගා තත්ත්වයට යටතේ පැටවුන් ප්‍රමාණවත් සංඛ්‍යා පහසුවෙන් නිපදවා ගත හැකියි. ඔව් අන්නේ කතාව බලන්න පුතේ. දැන් අපිට තියෙන්න ඕන පහසුකම් පැටව් හදන්න. බීජෞෂණය කියන්නේ ඔය මාළු බිත්තර වලින් පැටව් හදන එක දක්වා ලොකු ප්‍රොසෙස් එකක්. ඒක පුතේ ඒකට වෙනම පිරිසිදු වතුර ඕන, ටැංකිය ඕන, ලොකු කතාවක් තියෙනවා. ඊළඟට කියනවා විශේෂයක බිත්තර කීටයි කුඩා පැටවුන් ඇඟිල්ලන් ලපටි ජීවීන් සුමුලන් සතුව දරා ගැනීමේ හැකියාව වැඩි. පොඩක් දරා ගැනීමට කලින් මම එයාලට කවුද මේ කියලා දෙන්නේ. මාළුවෙක් ඔය සංසේචනයේ විට බිත්තරයකින් මුලින් වෙන එකට අපි කියනවා මේ පසු කීටය කියලා. ඇත්තටම කියන්නේ ඒක වල් නෑ. පසු කීටය ඊළඟට කීටය ඊට පස්සේ කුඩා පැටවා නැත්නම් අපි යාට කියන ඇසිට්ටා කියලා කියනවා. හරිද? ඊළඟට ඇඟිල්ල. ඇඟිල්ල කියන මාළුවා මෙන්න මේ ගානේ අපේ ඇඟිල්ලක් සයිස් දික් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි අභිජනන මධ්‍යස්ථානයකින් එළියට යවන්නේ ඇඟිල්ල. ඒ කියන්නේ බිත්තරෙන් එළියට ඇවිල්ලා ඒ පැටිය ලොකු වෙලා ඇඟිල්ල කියන සයිස් එකට එනකම් පුතේ අපි මේ වගේ පොකුණකටවත් නැත්තම් වෙන මොකටවත් දාන්නේ නැහැ. ඇයි එයාට අර වෙනම් ජීවීන්ගෙන් බේරිලා ටික පිළිහිදුවෙක් අපි හිතමු නැත්තම් දියනයි ඒ වගේ සත්තුන්ගෙන් බේරිලා ඉන්න පුළුවන් හැකියාව ඉන්නේ ඇඟිල්ල කියන වර්ධක අවස්ථාවට ආව තමයි. ඊට කලින් ගිහින් දැම්මොත් ගොඩාක් පැටවු 1000ක් දැම්මොත් පැටවු 600ක් 700ක්ම වෙනත් සත්තුන්ගේ ගොදුරු බවට පත්. තේරුණා? අපිට වාසිය තියෙන්නේ ඇඟිල්ල දැම්මට පස්සේ පැටවු 1000ක් දැම්මොත් 850ක් 900ක්ම ලොකු සත්තු වෙනකන් ජීවත් වෙනවා. මරණ ප්‍රමාණය අඩුයි. හරි. එයාලගේ දරා ගැනීමේ හැකියාව කියන එකක් තමයි අන්න ඒකට වැදගත්. ජලයේ කන්ඩිෂන් එක ජලයේ තත්වයට ගොඩක් සංවේදී ඔය ඇසිඩ්ටෝ ඇඟිල් මේ ඇසිඩ්ටෝ කීටේ වගේ සත්තු. ඇඟිල්ල කියන අවස්ථාවට ආවම පොඩි දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරිද? ඊළඟට අන්න එක තමයි ඔය තියෙන්නේ. ඊළඟට කියන කලමනාකරුවන්ට එම විකසන අවස්ථා හා පරිහරණය කිරීම පහසු වෙනවා. ගොඩක් වෙලාවට ඇඟිල්ල ගන්න ඒක ඇතුලේ අර පහසු යාලව අපිට පරිහරණය කරන්න කෙනෙක් වගාවට හඳුන්වලා දීලා නඩත්තු කරන්න කෑම දෙන්න පුරුදු කරන්න ලේසි. මොය ඇසිඩ් වගේ සත්තුන්ට කෑම ගන්න නම් පාවෙන කෑම දාන්න ඕන ගොඩක් ඒ කතන්දර තියෙනවා. right. ඊළඟට වගා කරන විශේෂයේ සෑම විකසන අවධියකම ආහාර පුරුදු පිළිබඳ දැනුවත් වෙනවා. අර මං කිව්වේ දැන් ඇසිඩ් කන්නේ පාවෙන කෑම තමයි හොඳ. ඇඟිල්ලට අවුලක් නැහැ. එයාට අර පපුලේ ගිලන කෑම එකක් දැම්මත් එයා හොයාගෙන කනවා. හැබැයි අපි හැමදාම එකම තැනට තමයි පිටේ පොකුණකුණක් කෑම දාන්න ඕන. ඒකට කෑම ඔයා හොයාගන්න පහසු වෙයි. හරි. ඔව්. ඊළඟට වර්ධනය කිරීම සඳහා ප්‍රමාණ පවත්වාගෙන ටැංකි තෝරාගත් විශේෂ අන්න වැදගත්. ලපටි කාලේ ප්‍රජනනය කරන මාළු අපි ගන්නෙ නැහැ. හරිද? ලපටි කාලේ ප්‍රජනනය කරන මාළු හොඳ නැහැ. අපි තෝරගන්න ඕන සාමාන්‍යයෙන් ඒ කියන්නේ පුතේ මාළුවෙක් නෙමෙයි ඕනම ජීවියෙක් ප්‍රජනනය පටන් ගත්තා කියන්නේ දේහ වර්ධන වේගය දුර්වල වෙනවා. ඒ කියන්නේ අඩු වයසේ ප්‍රජනනය කරන්න හොඳ නැහැ කියලා සත්තුන්ගෙත් ඒක තියෙනවනේ. ඒ කියන්නේ අපි ඒක තමයි කියන්නේ අර මාළු වර්ධනය වෙනවා. දැන් මේ පොකුණ ඇතුලේ ප්‍රජනනය වෙනවා නම් මේ මාළුගේ වර්ධන වේගය අඩු වෙනවා. ඒකට නම් ක්‍රම වේග දැන් හොයාගෙන තියෙනවා. අපේ කට්ටිය වැඩක් කරන ඕකටයි. මේ මාළුන්ට දෙනවා පුතේ දැන් ඔය ටෙස්ටොස්ටෙරෝන් දෙන්න තියෙන කෑම පොඩි කාලේ දෙනවා. ටෙස්ටොස්ටෙරෝන් දීලා ගෑනු මාළු නැතුව සියල්ල පිරිමි කරගන්න. ඒතර ප්‍රජනනය කරන්න විදියක් නැහැ. ඒතර දේහ වර්ධනය හොඳයි. ඒක ඔයාලට නැහැ. ඒවා අය කැම්පස් ගියාම ඉගෙන ගන්න පුළුවන්. ෆිෂරිස් ඩිග්‍රී වලට යනකොට ඕක ගන්නයි හොඳ. හරිද? ලිංගික පරිණතිය ළඟා වීම පමා වී සිදුවන විශේෂයක් නම් ඒ වාසිදායක. අන්න ඒකත් කියන ප්‍රජනනය පරක්කු වෙන තරමට අපිට වාසි. මොකද මාළුවෙක්ගේ නෙමෙයි ඕනම ජීවියක හොඳම වර්ධනයේ තියෙන ප්‍රජනන කාලයට පෙර කාලය. ප්‍රජනන කාලය ආරම්භ වුණාම වර්ධනය සාමාන්‍යයෙන් කොන්ස්ටන්ට් සෝ නැත්තම් අඩු වෙලා යනවා. වර්ධන වේගය කොහොමද අඩු වෙන්නේ? ඊළඟ එම විශේෂයේ සකසන ලැබූ ආහාර. දැන් අපි මේ මාළු සාමාන්‍යයෙන් තෝරගන්නේ අපි ආහාරමය මත්ස්‍ය
මෙයාලා අපි කරන්නේ කන්න දීලා ලොකු කරලා අවුම් අල්ලගෙන අපි කන එක. ඒතකොට මෙයාලට පුළුවන් වෙන්න ඕන අපි හදලා දෙන කෑම. මෙන්න මේවා දෙන්න පුතේ. බඩේරින් පොදු, පොල් පුන්නක්කු, හාල් නිවුඩු, කරවල කුඩු වගේ ඒවා මික්ස් කරලා ගුලි වගේ හදලා දානවා එක්ක ටැංකිය වලට නැත්තම් අර චූටි මාළුන්ට නම් ඇඟිල්ලට වඩා කුඩා අවස්ථාවලට නම් පාවෙන්න සාමුණු හරි දාලා එහෙම හදලා දාන්න. නැත්තම් කරන්න පුතේ අර ගුලි වගේ හදලා දානවා මාළුන්ට කන්න. තව ප්ලේට් වල දෙන්න ක්‍රම ගොඩක් තියෙනවා. හරි ඒ ඔයාලට නැහැ. හරිද? ඊළඟට එම විශේෂය ලාභදායී ආහාර වර්ග කාර්යක්ෂම ලෙස පරිවර්තනය. අන්න ඒකද කිව්වේ. අපි දෙන්නේ මිල කෑම නෙවෙයි පුතේ. මොකද මේ මාළු කිලෝ එක රුපියල් 400ක් 500ක් නෙවෙන්නේ. විසිතුරු මාළු නෙමෙයි ආහාරමය මාළුනේ. විසිතුරු මාළුන්ට දෙන සුපිරි කෑම. ඇයි ඒ? ඒකේ ලාභයක් තියෙනවා පුතේ. ලොකු ලාභයක් තියෙනවා. උන්ට හොඳ කෑම දෙන්න පුළුවන්. මේ මාළුන්ට හොඳ කෑම දීලි වෙලා හදලා ලාභ ගන්න බෑනේ. ඒක නිසා මෙයාලට දෙන්නේ අපි ඔය මිල අඩු ලාභ කෑම දීලම ඒකෙනුත් හොඳට මස් හදන්න පුළුවන් මාළු වර්ගයක් තමයි තෝරගන්න. ඔය ආහාර වර්ග කාර්යක්ෂමතාවය කියන්නේ ආහාර පුතේ ඔය අර. ඔකට අපි කියනවා මේ ආහාර පරිවර්තන කාර්යක්ෂමතාව. කිලෝ එකක් කන්න දුන්නොත් කොච්චර මස් හදනවද කියලා. දැන් කුකුලෙකුට පුළුවන් කෑම කිලෝ එකක් කන්න දුන්නොත් කිලෝ ග්‍රෑම් 800ක් විතර මස් හදන්න. මාළුවෙකුත් සාමාන්‍යයෙන් 500ට එහා පැත්ත හදනවා. ඒක තමයි එක එක මාළු වර්ගන වෙනස් වෙනවා. හරි. වැදගත්ම දේ තමයි බැරි වෙලා හරි මේ මාළු ස්වාභාවික ජල දේහයට නිදහස් වුණොත් ඒකේ ඉන්න මත්ස්‍ය සම්පතට හානි කරන්න බෑ. يعني ස්වාභාවික මාළුන්ට හානි වෙන්න බෑ. يعني මෙයාලා නිදහස් වුණා කියලා ගැටලුවක් වෙන්න බෑ. එහෙම ගැටලුවක් වෙන අය ඉන්නවා. කවුද? සී බාස් කියලා මාළුවෙක් ඉන්නවා මාංශ භක්ෂක මාළු. ඒ මාළු වගේ ඉතින් අර ගියාට පස්සේ මාංශ භක්ෂක නිසා ඒ මාළු අනිත් මාළු අල්ලගෙන කන ඉඩ තියෙනවා. අර ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් අපි ජල ජීව ගාවට ගන්න මත්ස්‍ය විශේෂ ස්වාභාවික ජල දේහවල ඉන්නවා. ඒක නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ. හරිද? තාම තියෙනවා. ඔව් වැදගත්ම දෙයක් ඒක. දැන් අපි මේ ස්වාභාවික ජලාශවල ඉන්න මාළුන්ගේ දැන් හොඳ උදාහරණයක් ගන්න ලූල වගේ මාළු මෙන්න මේ ක්‍රම වලින් හදන්න අමාරුයි පුතේ. මේ පොකුණක හදන්න අමාරුයි මොකද එයාලා ගොඩේ තියන්න බෑ. දැන් මෙන්න මේ මාළුන්ගේ තියෙන ලක්ෂණයක් තමයි ගහන ඝනත්වය දරා ගන්න පුළුවන්. ඒ කියන්නේ එක ගොඩේ මාළු ගොඩක් හිටියත් එයාට දරාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අර ලෙඩ රෝග අඩු වෙනවා. දැන් කොරලී තමයි ගොඩක් වෙලාවට ගන්නේ ඔය ඔරියෝෆෝමිස් මොසැම්බිකස් ඔරියෝෆෝමිස් නයිලෝටිකස් කියලා ඔය ඔයාලා ජපන් කොරලියා කියන එකේ වර්ග දෙකක් තියෙනවා. ඕවා තමයි ලංකාවේ වැඩිපුරම ඉතින් ඔය පොකුණු වල හදන්නේ මොකද හේතුව ඒක තමයි මොඳල් මිනිස්සු කැමැතිම රස තියෙන මස් එක. මම මේ රස තියෙන මස් තියෙන මාළු වර්ගය. එයාලගේ අනිත් එක තමයි ලෙඩවල් වලට ඔරොත්තු දෙන ඕන ජරාවක් කනවා. ඒක නිසා ගොඩක් අය ඔකට පොඩි කැමැත්තක් තියෙන ඔය කොරලීට. ඊට අමතරව කැට්ලා රෝහු මිරිගාල් චීන කාප වර්ග ලංකාවේ වගා කරනවා. හැබැයි අරයලට තමයි වැඩි පිල්ලුමක් තියෙන්නේ. ඊළඟ රසය පෝෂණීයගේ මාංශයේ වයනයේ පෙනුම. දේහ වර්ණය මම අර කිව්වේ රෙත්තිලා අපි ලංකාවේ වගා කරන්නේ නැත්තේ ඇයි? එයා නිකන් තැඹිලි පාටයි එතකොට එයා විසිතුරු මාළුවෙක් වගේ අපේ කට්ටිය කන්න කැමති නැහැ. දැන් වර්ණ රටා මේ ඔරියෝකෝමිස් මොසැම්බිකස් ඔරියෝකෝමිස් නයිලෝටිකස් කියන දෙන්නගේ වෙනසක් තියෙනවා. ඔය රස පුතේ මේ නයිලෝටිකස් කියන එක රහයි. හරිද? පොඩක් ඔය කොරලි වුණත් වර්ග දෙකක් ඉන්නවා. අර නයිලෝටිකස් කියන එකයි මස් එක පොඩක් රහ වැඩි. ගොඩක් අය දන්නේ නැහැ මේ දෙකේ වෙනස. ඔය අනුරාධපුරයේ පැත්තේ එහෙම ඉන්නේ ගොඩක් වෙලාවට නයිලෝටිකස් තමයි ඉන්නේ. දකුණු පළාත සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල වැඩිපුරම ඉන්නේ මොසැම්බිකස් එක. හරිද? ඔරියෝකෝමිස් මොසැම්බිකස්. හරිද? ඒවා නිකන් අතිරේක කරුණු. ඒ ඔයාලට අදාළ නැහැ. එතනින් පස්සේ අපි යනවා විසිතුරු මත්ස්‍ය වගාව. දැන් ආහාරමය මත්ස්‍ය වගාව ගැන කිව්වනේ. මොකද සාරාංශයක් වශයෙන් දැනන තියෙන්නේ. ආහාරමය මත්ස්‍ය වගාව කියන්නේ මොකද්ද? මත්ස්‍යයින් මොලස්කාවන්, ක්‍රස්ටේසියාවන් සහ ජලජ පැලෑටි වගා කරනවා ජල ජීවි වගා කියන්නේ ආහාරමය මත්ස්‍ය වගාව නැත්නම් කියන ජල ජීවි වගාව කියලා කියනවා නේද? ජල ජීවි වගාව කියලා දීලා තියෙන්නේ මෙන්න මේක තමයි. මේ පැත්ත තමයි බාර කරලා තියෙන්නේ. ඒතර මේකේ අපි කියන්නේ මොකද ස්වාභාවික පරිසරයෙන් මෙයාලා නෙලා ගන්න ගියොත් ස්වාභාවික පරිසරයට ඩැමේජ් එක වැඩි.
ඒක නිසා අපි කරන්නේ විශේෂිත වීව හදලා මේ මාළුන්ව අපි මේ රැක බලා ගන්නවා. ඒකේ තියෙන වාසිය තමයි ස්වාභාවික පරිසරයට දැමීජ් එකදී අපි මත්ස්‍ය සම්පත් පරිභෝජනය කරන මිනිසාගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය ලැබෙනවා. මිනිසාට ලෙඩ රෝග වැළඳෙන එක අවුල් වෙනවා නේ. ඔකනේ අපිට ඕන කතාව. ඊළඟට මෙයාලා මේ වගේ මාළු වර්ගයක් තෝරගනිද්දී බලන ලක්ෂණ ගොඩාක් කිව්වා. පරිසරයේ දේශගුණයට ගැලපෙන්න ඕන, භෞතික තත්ත්ව, රසායනික තත්ත්වවල ගැලපෙන්න ඕන, කෘත්‍රිම ආහාර වලින් පෝෂණය කරන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට මෙයාලගේ ලිංගික පරිණතිය ප්‍රමාද වෙන්න ඕනනේ. ඒ වගේ ගොඩාක් දේවල් කරුණු ගැන කිව්වා. right. ඒ ටිකත් පොඩ්ඩක් නිකන් පෙළ ගැස්මක් හදලා කෙටි කරුණු වලින් මුලින් පාඩම් කරන්න. ඊට පස්සේ දීර්ඝ කරුණු වලට පාඩම් කරන්න යන්න. හරිනේ. right. එහෙනම් අපි ආහාරමය මත්ස්‍ය වගාවෙන් පොඩ්ඩක් මිදිලා විසිතුරු මත්ස්‍ය වගාව කියන පැත්තට move වෙමු. මොකක්ද මේ විසිතුරු මත්ස්‍ය වගාව කියලා කියන්නේ? අලංකාරයට නැත්නම් විනෝදාස්වාදයට මාළු ඇති කරන එක තමයි පුතේ විසිතුරු මත්ස්‍ය වගාව කියන්නේ. ඔයාලා මෙහෙම දෙයක් හිතන්නකෝ දැන් ඔයාලට පොකුණක් හදන්න තැනක් තියෙනවා. ඔයාට ලාභ ආහාරමය මාළු හදන එකද විසිතුරු මාළු හදන එකද? සාමාන්‍යයෙන් ඔයාලට හිතේ ආහාරමය මාළුන් ගිනු ආදායමක් වෙනවා කියලා. ඕනේ. සාමාන්‍ය පුතේ මෙහෙම දෙයක් හිතන්නකෝ මාළු කිලෝ එකක් විකුණන්නේ අපි 450ක්. මේ ප්‍රමාණයට විසිතුරු මාළු විකුණන්න කියන්නේ සමහරට 45000 වෙන්න පුළුවන්, ලක්ෂ 4මාර වෙන්නත් පුළුවන්. අරවාන කියලා මාළුවෙක් සමහරට ඔයා දැකලා ඇති නැත්නම් සර්ච් කරලා බලන්න. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ දිග අරවානේ සිල්වර් කලර් එකක් වෙනවා ලක්ෂ 2ක් විතර. ගෝල්ඩ් කලර් එකක් වෙනවා මේ වගේ සයිස් අරවානේ ලක්ෂ 5ක් 4මාරක් 5ක් විතර වෙනවා. මේ ප්‍රමාණය ප්ලැටිනම් අරවානේ වෙනවා ලක්ෂ 800 ලක්ෂ 1200 අතර ගන්න. ලෝකෙ නිලම් මත්ස්‍ය කියලා කියන්නේ ප්ලැටිනම් අරවාන. තාම දුර්ලභයි. දුර්ලභත් ඒ නිසා මිල වැඩි. ප්ලැටිනම් අරවානේ ලක්ෂ 800 1200 අතර මිලක් වෙනවා. එහෙනම් ඔයාලට තේරෙනවද නැහැ විසිතුරු මත්ස්‍ය වගාව කියන්නේ විශාල වෙළඳපොළක් තියෙන බිස්නස් එකක්. මේක මේ විශාල වෙළඳපොළක් තියෙන බිස්නස් එක ඔයාලා ඉගෙන ගන්න එකේ තියෙන වාසිය තමයි පුතේ දැන් ඔයාලට දන්නව නේද ඔයාලා බයෝ ළමයින්ට යන්න පුළුවන් ඩිග්‍රී එකක් තමයි ඇක්වාකල්චර්. ඇක්වාකල්චර් කියන ෆීල්ඩ් එක තියෙන ඇක්වාකල්චර් ඇන්ඩ් ෆිෂරිස්. ඒ ෆීල්ඩ් එකේ ජොබ්ස් තියෙනවා මේක ස්වයං රැකියාවල් විදිහට කරන්න පුළුවන්. ඒක ලොකු කතාවක්. මේ පැත්ත කතා කරනකොට විෂය පොඩ්ඩක් කතා කරගෙන යන්න. හරිද? දැන් එතකොට විසිතුරු මාළු අපි ඇති කරන්නේ ටැංකිය වලනේ. ඕක අපි කියන පුතේ මෙන්න මේම කතාවක්. විසිතුරු මාළු හදන්නේ ජෑම් බෝතලයක ඉඳලා මින් මැදුරක් දක්වා විසිතුරු මාළු හදන්න පුළුවන්. හරි. ඒතකොට මෙන්න මේ වගේ හදන වීර්යයට මේ වතුර ටැංකියට අපි කියන නම ජලාලය. හරි ජලාලය කියන්නේ මොකද අපි ජෑම් බෝතලේ හදන ෆයිටර්ස්ලා ඉන්නවා මින් මැදුරු වල හදන දැවැන්ත මෝරු වගේ සතු හදනවා. හරි. ඔය ඔක්කොම එකතු කරාම තමයි විසිතුරු මත්ස්‍ය වගාව කියලා කියන්නේ. ඉතින් මේක ගැන අපිට කතා කරන්න තියෙන ගොඩක් දේවල් විසිතුරු මත්ස්‍ය වගාව වැදගත්කම වලදන හાર્ට් පේෂන්ට්ලට එහෙම පුතේ මාළු දිහා බලන් ඉන්න එක හොඳයි නේ. ඒකට හાર્ට් පේෂන්ට්ලට මාළු දිහා බලන් ඉන්න එක හොඳයි. ඊට පස්සේ විනෝදාස්වාදයක් විදිහට සාමාන්‍යයෙන් සමහර අය මාළු ඇති කරන පුතේ වාසනාව කියනවා කියලා. ඔය අරවාන්නේම හදන්නේ ගොඩක් අය වාසනාව කියනවා කියලා. හරි. ඒ වගේ එක එක හේතු මත විසිතුරු මාළු ඇති කරනවා. අපි පොඩ්ඩක් ඒක ගැන බලාගෙන ඉමු. මේක තමයි ලෝකයේ දෙවැනියට විශාලම හොබි එක. පළවෙනි හොබි එක ෆොටෝග්‍රැෆි. දෙවැනියට විශාලම හොබි එක විසිතුරු මත්ස්‍ය වගාව. මොන පොඩි කතාවක් තියෙනවා. ශතවර්ෂ ගණනාවක සිට විසිතුරු මසුන් සිතව විසිතුරු මත්ස්‍ය වගාව මිනිසුන් විසින් විනෝදාංශයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත. මුල් කාලයේදී වර්ණවත් මත්ස්‍යයන් ස්වාභාවික පරිසරයෙන් එකතු කර උද්‍යාන පොකුණු තුල ඇති දැඩි කර ඔවුන්ගේ සෞන්දර්යාත්මක සුන්දරත්වයෙන් නැරඹීමෙන් මිනිස්සු සතුටු වුණා. එතකොට ඒ කතාවක් දැන් ඒ කියන්නේ මුල් යුගවල කරේ ඔය බුලත් අපේ කියන ලංකාවේ මාළුවෙක් ඉන්නවා ඔයාලා දන්නවද දන්නේ? එයා හරි ලස්සනයි. දැන් අර බුලත් අපේ ටයිගර් බාබ් වගේ ටයිගර් බාබ් දන්නේ නැති බුලත් අපේ දන්නේ කොහොමද? හරි. කවන්නේ. එයා ලස්සන මාළුවෙක් දණ්ඩි වර්ගයේ ඉන්නවා.
ඔය ඉන්නවා අපේ පුතේ දේශීය මාළු වර්ග බුලත් කපයා, තත්තිරණ සාලයා, අශෝක පෙතියා, හල්මල් දණ්ඩියා, මල් පොලුට්ටා, ලේ තිත්තයා, ගල් පාණ්ඩියා. ඒ වගේ එක එක නම් තියන අය ඉන්නවා. හරිද? එයාලා ස්වාභාවික පරිසරයෙන් අල්ලගෙන ඔය ටැංකිය වල ඇති කරා. හැබැයි ඔයාලා අද ගිහින් ඉවරලා එහෙම ඒ වැඩේ කරොත් ඉතින් ඔය මම නම් කියපු එකෙක් හරි ඔයාලා ගෙදර ටැංකිය එක දාගෙන හැදුවොත් බඩු හරි. කවුරු හරි පොලිසියට මෙසේජ් එකක් දුන්නොත් මෙන්න මෙහෙම මාළු හදනවා කියලා ඒක දේශික මාළු ඉවරයි පුතේ. ආය අවුරුදු ගාණක් හිරේ යන්න වෙනවා මාළුවෙක් හදලා. හරිද? දැන් තහනම්. දැන් මෙයාලා අපේ ගෙවල් වල තියෙන පොකුණු පොණ්ඩවල ගෙනල්ලා දාගෙන හදන තහනම් කරලා තියෙනවා. මොකද ඒක එහෙම නොකරොත් සංරක්ෂණය වෙන්නේ නැතුව මේ මාළු වඳ වෙන්න ඉඩ තියෙනවා. හරි. දැන් බලකොට සිත් ඇද ගන්නා වර්ණ වරල් වල හා දේහයේ හැඩයේ ප්‍රමාණය පිහිනීමේ රටා ඇති කරන ලබන තත්ත්වයට තේ ජීවත් වීමට අනුවර්ධන හැකියාව ආදී කරුණු මත විසිතුරු මත්ස්‍යයන් ලෝපුරා විශාල ආකර්ෂණයක් සහ අවධානයක් අත් කරගෙන යනවා. දැන් ලංකාවේ රට යවනවා මාළු පුතේ. වැඩියෙන්ම යවන්නේ මොකක්ද? ලංකාව වැඩියෙන්ම යවන්නේ කවුද? ඔයාලා දන්නවද ලංකාව වැඩියෙන්ම රට යවන්නේ පුතේ? ගප්පි. ගප්පි තමයි යවන්නේ. ඊට පස්සේ අපි ආයේ මේ අර ඇලවල වල තියෙන ජරා ගප්පිද කියලා. ඒක අපිට නිකන් මේ ඔගනියන් එච්චර වටින්නේ නැතු වුණාට ගප්පි සාමාන්‍ය පුතේ ලොකු මිලකට යන්නේ. හරිද? ලංකාවෙන් ගප්පි එක සාමාන්‍යයෙන් මට අයිඩියා එකක් නැහැ. ඒක හරියට මෙන්න මේ ගාන කියලා කියන්න බෑ. මොකද එක එක රටවල වලට එකයි. මං කිව්වොත් එක ගප්පියක් රුපියල් 100කට වැඩි මිලකට යනවා කියලා. සමහර රටවල රුපියල් 100කට වැඩි මිලකට මෙහෙන් එළියට යනවා. එහෙට යන්නේ ලොකු ගානකට. හරිද? ඒතකොට මේ වගේ මිලකට ගප්පි විකිනෙනවා. ඒතර දැන් ඒකේ තියෙනවනේ අර පිහිනීමේ රට ඇති කරලා බලතාත්ව දැන් සමහර අය ආසයි ඒන්ජල්ලා හදන්න. හැබැයි ඒන්ජල් හදාගන්න බෑ මොකද එයා වෝටර් ක්වොලිටි උඩින් බලාපොරොත්තු වෙන මාළුවෙක් නේ. මේ වතුරේ තත්ත්වය පොඩ්ඩක් වෙනස් වුණාම මැරෙනවා ඒන්ජල් ඩිස්කස් වගේ මාළු. ඒතර එහෙම බැරි කෙනෙක් ගප්පි හදාගෙන හිත කන ඉන්නවා නේ. යුරෝප රටවල තියෙන කන්ඩිෂන් එක හදන්න බෑ. මැද පෙරදිග හදන්න බෑ වතුර අවුල්. ඒ වගේ රටවලදී අර ගප්පි වගේ උන් හදාගන්න පුළුවන්. ඒක නිසා අන්න එයාලා ඒ වගේ පැත්තට යනවා. ඊළඟට කියනවා මෙහින් විසිතුරු මත්ස්‍යයෝ බොහෝ නිවෙස්වල විවිධ හේතු මත ඇති කරනු ලබනවා. එක එක හේතු තියෙනවනේ. ඔන්න ඒවා කියනවා. ගෘහාලංකර. ගෙදර ලස්සන කරන් දරුවන්ගේ අධ්‍යාපනය හෝ ආස්වාදයේ පිට සොදා ගැනීම. නේ. සමහර අය ඇති කරන ළමයින්ට උගන්වන්නේ ඒ වගේ නේ. ඒ කියන්නේ අධ්‍යයනය කරන ඉතින් මාළු ටැංකියක් තියෙන එක පොඩි ඒකාකාරී බව මගේ හැරෙනවා. වැඩිහිටියන්ගේ හෝ සෞඛ්‍ය බලපෑම් ඇති පුද්ගලයින්ට මානසික නිස්කලංකභාවය ලබා දීම සඳහා හાર્ට් පේෂන්ට් වලට හොඳයි කියන මාළු දිහා බලන්න. නිවසියන්ගේ සෞභාග්‍ය වාසනා මම කිව්වේ අරවාන වගේ මාළු හදනවා වාසනාවන්තයි කියලා. ඔය අරවාන කියන මාළුව පුතේ වඳ වෙලා ගියපු එකේ. වඳ වී යාමේ තර්ජනයට ලක් වෙලා අන්තිම කෙලවරට ගියපු එකේ. අරවාන වඳ වෙන්න ගිහිල්ලා ආයේ වඳ වෙන එක නතර වුණේ මේ ඔය වැඩින් තමයි මොකද්ද? ඔය වාසනාව කියලා දෙන මාළුවෙක් කියලා දැන් ජනප්‍රිය වුණා. ජපානි කොරියාව වගේ රටවල අරවානව හදන්නේ අම්මෝ මාර හින භක්තියෙන් හදන්නේ. හරි. මන්නාගේ වාසනාව පේන්නේ වෙන මාළු කකා ඉන්නේ ජරා මාළුවේ. හරි. උදෙසා දුර්ලභ මත්ස්‍ය විශේෂ එකතු කරලා තබා ගැනීමට ඇති ආශා. ඔව් සමහරව ආසයන පුතේ අර දුර්ලභ දේවල් එකතු කරන්නේ. ඒකට අරවාන වගේ යට තැනක් ලැබෙනවා. ඔවුන් බෝ කර ගැනීම සහ විවිධ මත්ස්‍ය විශේෂ ඇති කරනු ලැබේ. එනයින් විසිතුරු මත්ස්‍යයෙන් රැක බලා ගැනීම ගෝලීය වශයෙන් ඡායාරූපකරණයට පමණක් දෙවනි වූ බොහෝ ප්‍රචලිත විනෝදාංශාදයක් බවට පත් වී ඇත. ඒක හරියට කියන්නේ දෙවනි වෙන්නේ පුතේ ෆොටෝග්‍රැෆි වලට විතරයි. ලෝකේ අපි කියනවා ආසියාතික මිනිස්සුන්ගේ ප්‍රධාන හොබි එක. මොකද සල්ලිකාර පැලැන්තිය තමයි ඉතින් කැමරාවක් අරගෙන වයිල්ඩ් ලයිෆ් හරි මොනවා හරි ෆොටෝග්‍රැෆින් කරන්නේ. ඒවට සල්ලි නැති අය රුපියල් 500ක් අරන් ගිහලා මාළු ටිකක් ගෙනත් දාගෙන හොදුට වෙනවා. හරි. දැන් විනෝදාංශයක් ලෙස ඇති කිරීමට අවශ්‍ය මත්ස්‍ය විශේෂ සැපයීම සඳහා විසිතුරු මත්ස්‍ය වගාව ලෝකයේ පුරා පැතුරුණු කර්මාන්තයක්. ඔව්. ඒක ලොකු බිස්නස් එකක් තුනේ. විශාල පරිමාණයේ බිස්නස් එකක්. හඳුනනවත් දන්නේ නැහැ මාළු තුන් දෙනෙක් ඉන්නවා. පළවෙනියට ඉන්න රවුම් මාළුවේ මෙන්න මෙයා. මෙයා තමයි ඩිස්කස්. මෙයා ඒන්ජල් මේ ත්‍රිකෝණ හැඩයක. මේ අනිත් එක්කන නම් අඳුරන ගෝල්ඩ් ෆිෂ්.
ඔය ඩිස්කස්ලා ඒන්ජල්ලා දෙන්නම එකම ගෲප් එකේ එකම බිහේවියර් එකක් තියෙන මාළු වර්ග දෙක. ඒ දෙන්නගේ ප්‍රජනක ක්‍රම එකයි. ඒ කියන්නේ යාලා හරි වෙනස් උනේ. අම්මයි තාත්තා දෙන්නම බබාලට හරිම ආදරේ. ඒ ගෝල්ඩ් ෆිෂ්ලා ලස්සනට විදියට වැඩන්නේ නැහැ මෙන්න මේ. අම්මයි තාත්තා දෙන්නත් එක්ක එකතු වෙලා පැටව කනවා. විතර කනවා. එහෙනම් මෙයාලා එච්චර අර මේ හොඳ වර්ග නෙවෙයි කියන්නේ මාතෘ උසෙන්ද 30% අඩුයි. ඔය ඒන්ජල් ඩිස්කස් කියන්නේ එහෙම නෑ හරි හොඳ මාළු. ඔය ඒන්ජල් ඩිස්කස් ලා විදිහේ ප්‍රජනනය කරද්දී අපි කරන්නේ මේ පරිණත මාළු ටිකක් ටැංකියකට දාලා මේ හරි පොඩි ජරා වැඩක් කරනවා එතන. හරිද? පොඩක් ඇඳලා වෙන්නනම් එක. ඔය ලොකු මාළු ඒන්ජල් ලා කරන ටැංකියකට දාලා අපි ඉන්න දෙනවා නිදහසේ ඉන්න දෙනවා. ඉන්නකොට දැන් මේ ටැංකිය කියලා හිතමු. එයා ලස්සන වැඩක් කරනවා. පෙයාර වෙනවා. ඒ කියන්නේ මම මේ මලිනංග මාළුවා. ඒ කියන්නේ කපල් එකට පීනන්න ගන්න. හරිද? ඒ කියන්නේ අපි කියන පෙයාර වෙනවා කොහොමද? මේ වගේ කපල් පීනන්න ගන්න. අපි කරන්නේ මෙන්න මේ කපල් එක අල්ලගන්න. අල්ලගෙන මේ වගේ ටැංකියකට දාන්න. කපලි. හැබැයි දාන්න කලින් මැදින් මොකක් හරි බෝඩ් එකක් වගේ එකක් බස්සමු. බස්සලා මේ වගේ මාළු දෙන්න දෙපැත්තට දාලා මෙයාව දන්නේ නැහැ අනිත් පැත්තේ ඉන්නේ තමන්ගේ සහකාරය හෝ සහකාරිය කියලා. එයාලට අවබෝධයක් නැහැ. මොකද දාලා තියෙනවා. මාසයක් විතර මෙහෙම දාලා හොඳට කන්න දෙනවා. මේ පෙයාරක මෙහෙම දාගෙන කරලා දාලා හොඳට කන්න දෙන මාසයක් විතර. මාසයකට පස්සේ මැද තියෙන බෝඩ් එක අයින් කරනවා. එතකොට හිතන්නකෝ සමාගයේ සොඳුරිය මාස ගානක් දකින්න නැතුව ඉඳලා නේ. එක සැරේ දැක්ක ගමන් ඉතින් එයාලා අය දෙපාරක් හිතන්නේ ප්‍රජනනය කරන පටන් ගන්නවා නේ. ප්‍රජනනය කරලා මෙයාලා බිත්තර අලවන්න අපි පුතේ අනිවාර්යෙන් මොකක් හරි ෆයිබර් දාඩු කෑල්ලක් වගේ මේකේ දාලා තියෙනවා. ඒකේ බිත්තර ටික මෙහෙම අලවනවා. දෙන්නත් එක්කම අලවනවා. ගෑනු එක්කෙනා බිත්තර දානවා, පිරිමි එක්කෙනා සුත්‍රාණු දානවා. බිත්තර ටික අලවලා මේ දෙන්නත් එක්කම බබාලා බලා ගන්නවා. හොඳට ආදරේ බලාගෙන. අම්මයි තාත්තා දෙන්නත් එක්කම බබාලා බලාගෙන සතුටින් ඉන්නවා. ඒ කියන්නේ බිත්තරයි පැටවු දෙන්නට මාර ආරක්ෂාවක් දෙන්නේ. හැබැයි වැඩේ තියෙන්නේ පුතේ මේ ඒන්ජල් කියන මාළුවා සහ ඔය ඩිස්කස් කියන මාළු වර්ග දෙකම ප්‍රජනනය කරන මේ විදිහට ඒ මාළු හදන්න අමාරුයි. ජලයේ ගුණාත්මේ චුට්ටක් වෙනස් වුණා ගන්නවා. එහෙනම් වෝටර් ක්වොලිටි එකට මාර විදියට මේ අණු කියන ගොඩාක් සෙන්සිටිව් නේ. සංවේදීතාවය වැඩි. අනිත් මාළු වර්ග කියන්නේ ඔයා හිතන මාළු වර්ග 5ක් ඉන්නවා කියලා ටැංකියේ කලින්ම මැරෙන්නේ ඒන්ජල්ලා ඩිස්කස්ලා. අනිත් මාළු එච්චර වේගෙන් මැරෙන්නේ. මේ ගෝල්ඩ් ෆිෂ්ලාගේ නම් ගෑනු පිරිමි දෙගොල්ලම බිත්තරක් කනවා පැටවුත් කනවා. ඒ කියන්නේ අර ජරාම జాතිය. හරි. ලංකාවේ වගා කරන මාළු වර්ග ටිකක් ඉන්නවා ගප්පි, බ්ලැක් මෝලි, ෂෝට් ටේල්, ප්ලේටි, ඒන්ජල්, ඩිස්කස්, CMS ෆයිටින් ෆිෂ් කියලා ඉන්නවා. කිසින් ගුරාමි, ගෝල්ඩ් ෆිෂ් කොයි කාප්නි. මම මේ ටික පහල ෆොටෝස් වලින් පෙන්නන්නම්. බලන්න ගප්පි අඳුරනවනේ. බ්ලැක් මෝලි. මෝලි කියන මාළු ගෲප් එකේ පුතේ ඉන්නවා මෝලිස්ලා ගොඩාක් වර්ග ඉන්නවා. ඒක එක එක්කෙනෙක් තමයි බ්ලැක් මෝලි කියන්නේ. මේ ඊළඟට මෙයා ෂෝට් ටේල්. ෂෝට් ටේල්ගේ පිරිමි කෙනාගේ වලිගේ යට කෙළවර දිගයි. ගෑනු කෙනාගේ එහෙම නැහැ. ගෑනු කෙනාගේ නෝමල් තියෙන්නේ. මේ ඉන්නේ ප්ලේටියේ. ප්ලේටියගේ නම් ගෑනු පිරිමි දෙන්නම එක වගේ ටිකක්. ඒන්ජල් ඩිස්කස් මම මේ දෙන්න ගැන කිව්වනේ. හරි. ඊළඟට ඔන්න ගුරාමි සහ ෆයිටර්ස්. මේ දෙන්නම පුතේ අම්මා මහ ජරා අම්මේ තාත්තා සුපිරි තාත්තේ. ඒ කියන්නේ අම්මා බිත්තර කනවා පැටව කනවා තාත්තා එහෙම නැහැ. තාත්තා බබාලා බලාගෙන. හරි. ආදරණීය තාත්තේ. තාත්තා තමයි ගේ හදන්නේ නේ. එයා පේන කූඩුවක් හදලා පැටව ටික ආදරෙන් බලාගෙන. හරි. ඊට පස්සේදී මේ ඉන්නේ ගෝල්ඩ් ෆිෂ් හාෆ්. මේ දෙන්නමගේ ප්‍රජනනය සමානයි පුතේ. හරිද? ඔන්න අපි කතා කරන්න යනවා ලස්සන මාතෘකාවක් මාළු ටැංකියක් ගැන. ජලාලය. ජලාලය කියන්නේ මාළු ටැංකිය. දැන් ඔයාලා දන්නවනේ මාළු ටැංකිය සමහරට ඔයාලගේ ගෙදරට ඇතුළේ. ඒවා සුද්ධ කරනවත් ඇති. ඉතින් ඕක මහ ලොකු දෙයක් නෙවෙයි කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේකනේ පුතේ. බයොලොජි වල අපිට ඕන දේවල් ලියන්න බෑ. අපි ලියන්න ඕන රිසෝස් බුක් එකේ තියෙන. ඔන්න මාළු ටැංකියක් සුද්ධ කරනවා දන්නව වෙන්න පුළුවන්. මාළු ටැංකිය නඩත්තු කරනවා දන්න වෙන්න පුළුවන්. හැබැයි ඔයා දන්න දේ ලිපුවට ලකුණු හම්බ වෙන්නේ. ලකුණු හම්බ වෙන නම් අපි දැනගෙන ඉන්න මාළු ටැංකියක නඩත්තු කොහොමද අපි කරන්නේ? අනිත් දේ තමයි ඉස්සර නම් මේ ඔය A level paper එකට මේ වගේ පාඩම් වලින් අහන්නේ නැති අවුරුදු තියෙනවා. කෙටිසටහන් ප්‍රශ්නයක්වත් නැහැ.
හැබැයි දැන් එහෙම නෑ පේපර් එක මුළු සිලබස් එක පුරා විහිදිලා. ඒක අපිට කියන්න බෑ මෙන්න මේ කෑල්ලෙන් මෙතනින් එන්නේ කියලා හරියටම ගෙස් කරන්න බෑ. ඒක නිසා අර හැමතැනටම රෙඩි වෙලා යන එක තමයි හොඳම දේ. හරි. ඉතින් අපි අයිඩියා එකක් තියාගන්න මේකෙන් කෙටිසටහන් එන්න පුළුවන් මේකේ රචනා එන්න පුළුවන්. ඒ වගේ ඒ අයිඩියා එක අපි ඔළුවේ තියාගන්න. ඒකට අපි වෙනම පුතේ මේ පාඩමෙන් එන්න පුළුවන් රචනා ප්‍රශ්න ටික දෙනවා. මේ පාඩමේ නෑ පාඩම් තුනේම අවසානයේදී රචනා ප්‍රශ්න ටික දෙනවා. මේක MCQ ටිකක් කතා කරගෙන මේ අතරේම සහ yes no ප්‍රශ්න කතා කරනවා. ගොඩක් දේවල් වෙනවා. හරිද? කොහොමයි පාඩම ඉවර වෙලා ආයි පාඩම නැවත නැවත මතක් කිරීමක් කරමින් පාඩම් කර ගැනීම පහසු කරනවා. හරි. ජලාලයක් කියන්නේ ජෑම් බෝතලයේ ඉඳලා මින් වැදුරක් දක්වා තියෙන මාළු හදන ජලජ ව්‍යුහ. හරිද? මොන අයිඩියා එකක් ගන්න ජලාලය කියන්නේ කියවන කලින්. දැන් අපි කියවගන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ ජලජ ජීවීන් නඩත්තු කළ හැකි වන අයුරින් ජලය රඳවා තබා ගැනීම සඳහා සකස් කළ බහලුමක් ජලාලයක් ලෙස විස්තර කෙරේ. ජලාල ඒවායේ හැඩය ප්‍රමාණය සැකැස්ම අනුව ජලය පුර වූ කුඩා ජෑම් බෝතලයක සිට ලීටර් දසලක්ෂ ගණනක් සහිත වාණිජ ප්‍රදර්ශක ටැංකි දක්වා අතිවිශාල විවිධත්වයක් පවතී. වරහන් ඇතුළේ එක්සාම්පල් එකක් දීලා තියෙනවා CMS පිරිමි සත්ව අපි කියන්නේ ෆයිටර්ස්ලාගේ පිරිමි එක්කෙනා පොඩි ජෑම් බෝතලයක වාගේ කාමරේ තියාගෙන හදාගන්න පුළුවන්. මේ ඉන්නේ හරි ලස්සන මාළුවෙක් ගොඩක් වර්ණ රටා තියෙනවා. ඔය කම්මැලි නම් ඔය මේ A level කරනකම් ගෙනත් තියාගන්න එක්කෙනෙක් මෙයන්ත් එක්ක පොඩ්ඩක් ඔයාගේ මේසේ මෙයන් තියාගෙන කණ්ණාඩි කෑල්ලකුත් තියාගන්න කම්මැලි වෙලාවට මෙයා චුට්ටක් අවුස ගන්න. ඒක කොහොමද? මෙයාගේ ඉස්සරහට කණ්ණාඩි ඇල්ලුවට පස්සේ මෙයා හිතන්නේ මෙයාගේම වර්ග කෙනෙක් කියලා. පුම්බන ඔය. එයාගේ පිඩාන දෙක ඇරලා පුම්බලා වරල් ටික පුම්බගෙන ඇටැක් කරන්න යනවා. ෆයිටර්ස් කියන්නේ ඒකනේ. ෆයිටින් ඇක්ෂන් එක. අර මුදටම මාළුවෙගේ ෆයිටින් ඇක්ෂන් එක තියෙන්නේ මෙයාගේ තමයි. කියන්නේ වරල් පුම්බලා කරමලේ අර පිඩාන දෙක ඇරලා මෙයා යානේ ඇග්‍රසිව් ලෙවල් එකේදී මාර ලස්සන. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා ෆයිටර්ස්ලා හදන අය මේ නිතරම ෆයිටර්ස්ලා දෙන්නෙක් හරි කණ්ණාඩියක් හරි තියලා තියෙනවා එයාගේ අර ලස්සන බලාගෙන. එහෙම හැබැයි නිතර තියලා තියන්න හොඳ නැහැ මාළුවා දුර්වල වෙනවා. ඒ මං කියවා කම්මැලි වෙලාවට මාළුවා උස ගන්න පුළුවන්. MCQ එකක් තියලා පොඩ්ඩක් බලමු නිකන්. මොකද්ද වෙන්නේ කියලා නිකන් බලන්න නිකන්. දැන් මේ දැන් කියපු එක කවුද? වෙලාව වැඩියෙන් දෙන්නේ නැහැ. ඔව් ෆයිටින් ෆිෂ් කවුද? කිරිමි සතා තමයි ඔයගේ හදන්නේ. ගෑනු සතා ලස්සන නෑ පුතේ එච්චර. ඕනම් විශේෂයක එහෙමයි නේ. හරි. ගෑනු සතා වැඩිය ලස්සන නෑ. පිරිමි එක්කෙනා තමයි සාමාන්‍යයෙන් අපි ජෑම් බෝතලේ ඇතුලේ හදන්නේ. right. ජලාලය. ඒ කියන්නේ මාළු ටැංකියක් පවත්වාගෙන යන ගැන තමයි මෙතනින් පස්සේ කතා කරන්නේ. හරි. මාළු ටැංකියක් කොහොමද දිනපතා, සතිපතා, මාස්පතා නඩත්තුවක් කරන්නේ කොහොමද කියලා දැන් කතා කරගෙන යනවා. ජලාලයක් මත්ස්‍ය නැති කිරීමේදී පාරිසරික සාධක මත්ස්‍යයින්ට ප්‍රශස්ත වන පරාසයක් තුළ පවත්වා ගැනීම සඳහා දිනපතා සතිපතා දෙසතියකට හෝ මාසිකව සිදු කළ යුතු ක්‍රියාකාරකම් රාශිය. මම ඒක පැහැදිලි වෙන පොඩ්ඩක් මෙහෙම කියන්නම්කෝ. දැන් ඔයාලාට ප්‍රශ්නයක් ඇතිනේ මොකක්ද මේ කියන්නේ කියලා. දැන් මේ වගේ මාළු ටැංකියක ඔය දානෝනේ යටින් ඔය ගල් තට්ටුවක් වගේ එකක් නේ. ඊළඟට ෆිල්ටර් එකක් දානවා. ෆිල්ටර් එකක් දාලා ඔන්න ඔය වගේ එකකින් ගේනවා අර මේ වගේ ගලක් තියෙනවා. ඔය ගලෙන් වායු කුබුළු ඔම දානෝනේ. නෑ ඔකට කරන්ට් එකට ගහලා තියෙන්නේ මේක. ප්ලග් එකට ඔයගේ සෙට් කරලා තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා මාළු ටැංකිය මෙහෙම වහලක් තියෙනවා නේ. එතන තියෙනවා ගොඩක් වෙලාවට ටියුබ් ලයිට් එකක් තියෙනවා දිග. දැන් දල වශයෙන් අඳින්නම් ටියුබ් ලයිට් එකක් තියෙනවා. හරි. හරි. කොහොමනේ මාළු ටැංකියක සාමාන්‍ය view එක ජලජ පැලෑටිත් ඔය කීපයක් තියෙනවා. හරි. ජලජ පැලෑටි හරි. ඊළඟට මේ ටික ඇන්ද අපිට ඊළඟට මේක ඕන වෙනවා. දැන් මේ මාළු ටැංකියක නඩත්තු වෙන්නේ. ඒත් වැඩිය මෙන්න මේක අහගන්නකො. මේ මාළු මැරෙන්නේ. හිටපු ගමන් මාළු මැරෙනවා. මැරෙන්න හේතු මොනවාද? මාළු මැරෙන්න හේතු ටික දැනගත්තාම පුතේ ඔබ තේරෙයි.
මෙන්න මේ හේතු නිසා මාළු මැරෙන්න පුළුවන්. මේවා බයොලොජි වල උගන්වන්නේ නැහැ. නමුත් අපිට අයිඩියා එකක් ගන්න වැදගත් වෙනවා. එකක් ඔක්සිජන් මට්ටම. සාමාන්‍යයෙන් අපි කියන්නේ මිලිග්‍රෑම් 5ට වඩා වතුර දිවෙච්ච ඔක්සිජන් මට්ටම අඩු වුණාම මාළුන්ට දුර්වල වෙනවා. නැත්නම් 3ට වැඩි අඩු වුණොත් මාළු මැරෙනවා. ඒක ඔයාලට ඉගෙන ගන්න නැහැ නිකන් කියන්නේ. ඔක්සිජන් මට්ටම. අනිත් එක ජලයේ උෂ්ණත්වය. 24 28 තියෙන්න ඕන සාමාන්‍යයෙන්. අනිත් එක තමයි නයිට්‍රජනීය අපද්‍රව්‍ය. ඒ කියන්නේ ඇමෝනියා වගේ ඒවා. මේ වතුරේ තියෙන ඇමෝනියා ලෙවල් එක වැඩි වුණොත් මාළු මැරෙනවා. ඊට පස්සේ තව එකක් තමයි pH අගේ. මාළුන්ට හිතකට සාමාන්‍යයෙන් 6.5 7.5 මිරිදිය මාළු. හරි. ඊළඟට අවිලතාවය නැත්නම් බොර ගතිය අපි කියමු. තව කටිනාත්වය කියලා. ඔය වගේ ගොඩාක් සාධක තියෙනවා පුතේ. මාළු මැරෙන්න හේතු වෙන ජලයේ ගුණාත්මක. එතකොට අපිට sorry හරි නඩත්තුවක් නොකළොත් මෙන්න මේ හේතු වලින් එකක් අවිල්ල මාළු මැරෙන්න පුළුවන්. මේ හේතු ඔක්කොම ඕනේ නැහැ. එක හේතුවක් ඇති මාළු මැරෙන්න. එහෙනම් අපි මාළු ටැංකියක් පවත්වාගෙන යද්දී නඩත්තුව කියන දේ හොඳටම ගන්න. නැත්තම් අනිවාර්යෙන් මාළු මැරෙන්න තියෙන සම්භාවිතය වැඩි. දිනපතා, සතිපතා, දෙසතියකට වරක්, මාස්පතා ඒ වගේ නඩත්තුවක් තියෙනවා. ඒ නඩත්තුව හරියටම වෙන්න. හරි. තියෙනවනේ. ජලාලයක මත්ස්‍ය නැති කිරීමේදී. ඔතියේ පාරිසරික සාධක මත්ස්‍යයන්ට ප්‍රශස්ත වන පරාසයක් තුල පවත්වා ගැනීම සඳහා දිනපතා, සතිපතා, දෙසතියකට හෝ මාසික සිදුකළ ක්‍රියාකාරකම් රාශියක නිවැරදි පෝෂණයක් සැපයීම. කෑම දීලා හරියන්නේ හොඳ කෑම දෙන්න ඕන. ජලයේ ගුණාත්මක ලක්ෂණ ප්‍රශස්ත පරාසයක රඳවා ගැනීම. ජලාලයක ඇති කරන මත්ස්‍යයින්ගේ සුබ සාධනය සහ නිරෝගීභාවය පවත්වා ගැනීමට වැදගත්. මොකද අර ජලයේ ගුණාත්මයේ තියෙන ලක්ෂණ ටික අතර මම ලිව්වේ. හරිද? ඊළඟට දිනපතා මොනවද කරන්නේ? අපි හොඳටම දන්නවනේ පුතේ මාළු ටැංකියේ දිනපතා මොනවද කරන්නේ? කන්න දෙනවා. මාළු ලෙඩ වෙලාද බලනවා. ඊට අමතරව තව දෙයක් තියෙනවා. මෙන්න මේක නම් අපි කරන්නේ නැහැ. හැබැයි පුතේ ඉතා වැදගත් දෙයක්. මොකක්ද දන්නවද? අපි කියන්නේ ලයිට් ස්ට්‍රෙස් වෙන්න දෙන්නේ නැහැ. හරි. දිනපතා කරන එකක් තමයි හොඳ කෑම වේලා කෑම දෙන්න ඕන. සාමාන්‍යයෙන් අපි කියන්නේ මාළුන්ට පුතේ දිනකට දෙවතාවක් හෝ ඊට වැඩි වාර ගන්න කෑම දෙන්න කියලා. එක වේලක් දීලා මදි. ඒ දෙද්දිත් පුතේ මාළු ටැංකියේ එකම තැනට මාළු කෑම දානවා නම් තමයි හොඳ. ඒවා නිකන් අර ඔයාලට දැනගන්න කියන්නේ. ඒවා සිලබස් එකේ උගන්වන්නේ නැහැ. හරිද? ඒතකොට නිවැරදි ආහාර රටාවක් තියෙන පෝෂණයේ සම්බල ආහාරය කියලා දෙන්න ඕන. ඔය තියෙන දිනපතා දෙන්න නියමිත ආහාර වේල් ප්‍රමාණය අපි දෙකක් හෝ තුනක්. සාමාන්‍යයෙන් මාළුට කෑම දෙන ප්‍රමාණය බලන්නේ මෙහෙමයි. මාළුවාගේ දේහ බරින් 105. ඒ කියන්නේ තරාදියක් උඩ තියලා මාළු ටික බරක් බලන්නේ නැහැ. නමුත් අපිට සාමාන්‍ය මාළු ටිකේ වතුරේකට මාළු දාලා වතුරේ බර කිරලා මාළු ටික දැම්මම බර කිරලා ඒ අතරින් මාළුන්ගේ බර හොයාගන්න පුළුවන්. මාස දෙක තුනකට සැරයක් අපි අයිඩියා එකක් ගන්නවා මාළුන්ගේ weight එක කොච්චරක්ද කියලා. ඒකෙන් 105ක් සාමාන්‍යයෙන් අපි කෑම විදියට දෙනවා. ඔයා කැම්පස් කෑම ඉගෙන ගන්න තියෙයි හරකෙක් නම් 10%ක් දෙනවා. මාළුවෙක් නම් 5%ක් දෙනවා. කැම්පස් ගියාම මේක ඉගෙන ගන්න පුළුවන්. හරි මෙඩිකල් ෆැකල්ටි උගන්වන්නේ නැහැ. ඒ ඇරෙන්න ඉතනින් යට තියෙන ඔක්කොම ඔය MLT ඒවා ඇරෙන්න ඊට පස්සේ ඔය තියෙන සාමාන්‍ය BSc ඩිග්‍රී ඔක්කොගෙම ඔය උගන්වනවා. හරිද? ආහාර ලබා දෙන අතරතුර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කළ රෝගී මත්ස්‍යයන් ඉවත් කර ප්‍රතිකාර කරන්න ඕන. අන්න වැදගත් දෙයක්. පුතේ ලෙඩ වෙච්ච මාළුවෙක් ඉන්නවනම් ටැංකියම තියාගෙන ට්‍රීට්මන්ට් කරන්නේ නැහැ. ඒතොර ඒ ලෙඩේ පැතිරෙන්න බලන්න. අපි මුලින්ම කරන්නේ ආ වෙයිට් කරනවා. වෙයිට් කරලා ඇත්තටම කොහොමද හොඳම දේ තමයි ටැංකියක් සුද්ධ කරලා මාළුව අලුත් වතුරට දැම්මම නම් ඒක වඩාත් හොඳයි. තුන්වෙනි එක වැදගත්. ලයිට් ස්ට්‍රෙස් වෙලා මාළු මැරෙනවා කියලා අපිට කවදාවත් හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි එකපාර ලයිට් දැන් හිතන්න කොහොමද දෙයක්. ඔයා එකපාර එළියේ ඉඳලා ගේ ඇතුළට එනකොට නිකන් පොඩ්ඩක් ෂොක් වෙලා යනවනේ අර අඳුරු වෙලා පේන්නේ නැතුව වෙනවා. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් වුණාට මාළුන් සමහර වෙලාවට අර ක්ෂණික බය වීමක් නිසා ඔය ඒන්ජල් වගේ මාළු මැරෙන්න තියෙන සම්භාව්‍යතාවය වැඩි. අන්න ඒක අවම කරගන්න තමයි පුතේ අපි මේ වැඩේ කරන්නේ. දැන් අපි ජලාලයක් නැත්නම් මාළු ටැංකියේ තියෙන ලයිට් එක ඔන් ඔෆ් කරන්න ඕන එකපාර ක්ෂණිකව නේද හිතන්නකෝ එකපාර ඔන්න රෑ 7ට විතර ඔයා ගේ ඇතුළට ගියාම ලයිට් දාලා නැහැ මාළු ටැංකියේ
ටක් ගාලා මාළු ටැංකියේ ස්විච් එක දැම්මා. ඒක හොඳ නෑ මාළු. ඒක ෂණික ෂොක් එකක්. එහෙම නෙමෙයි කරන්නේ. ඔයා ඒ සාලේ එකක් තියෙන මාළු ටැංකියේ තියෙන සාලේ නම් ඒ සාලේ ලයිට් එක ඔන් කරලා ටික වෙලාවක් විනාඩි 2ක් 3ක් ගියාම තමයි අර මාළු ටැංකියේ ලයිට් එක ඔන් කරන්නේ. ඕෆ් කරද්දිත් එහෙමයි. ඕෆ් කරද්දි එක මුලින්ම ඕෆ් කරන්නේ කාමරේ ලයිට් එක නෙමෙයි. මාළු ටැංකියේ ලයිට්. ඕෆ් කරලා ඊට පස්සේ තමයි කාමරේ ලයිට් එක ඕෆ්. ඒ කියන්නේ ෂොක් වෙන්න දෙන්න හොඳ නැහැ. ඔය තියෙන යට ආරම්භ ඇතුළේ ජලාලයේ තබා ඇති කාමරයේ විදුලි පහන් දැල්වීමෙන් මිනිත්තු කිහිපයකට පසු හෝ දවසේ ස්වාභාවික ආලෝකයේ කාමරයට ලැබී මිනිත්තු කිහිපයකට පසු ජලාලයේ විදුලි පහන් දැල්වීම. තේරුණාද? ඒ කියන්නේ ස්වාභාවික එළිය ඇවිල්ලා විනාඩි කිහිපයකට පසු හරි නැත්තම් මේ අපි කියනවානේ කාමරයට කාමරේ ලයිට් එක දාලා විනාඩි කිහිපයකට පස්සේ තමයි මේකේ ලයිට් එක ඔන් කරන්නේ. මාළු ටැංකිය. හරි. ඊළඟට ඕෆ් කරද්දිත් එහෙමයි පුතේ. ඕෆ් කරද්දී නම් මුලින්ම කරන්නේ මොනවාද? ඔය තියෙන බලන්න කියවල. කාමරයේ විදුලි පාන නිවාදයෙන් මිනිත්තු කිහිපයකට පෙර හෝ ස්වාභාවික කාලය අඩු යාමට මදකට පෙර ජලාලයේ ආලෝක නිවාදනය කරනවා. දැන් අපි ලයිට් නැතුව තියෙනවා නම් එහෙමයි කරන්නේ. හරිද? ඒ කියන්නේ ලයිට් ස්ට්‍රෙස් වෙලා මාළු මැරෙන එක වළක්වා ගන්න පුළුවන්. සතිපතා. සතියකට සැරයක් පුතේ අපි මාළුන්ට මේ අපි දෙනවා අර කියන මේ වැඩේ කරන්නේ මේකෙන් මිනිස්සුන්ටත් වැදගත් දෙයක්. ඔයාලා දන්නවද මුස්ලිම් අයට කැන්සර් ලෙඩවල් එහෙම අඩුයි කියලා. ඒකට හේතුව තමයි පුතේ අර යාලා ෆාස්ටින් ඉන්නවනේ මේ සාමාන්‍යයෙන් ගෑනු අය එහෙමනම් මාසෙකට දවසක් විතර ෆාස්ටින් ඉන්න කියන්නේ. එයාලා කෑම කන්නද නෝම්බි අල්ලනවා. ඒක හොඳ පුරුද්දක් දැන් ඒ මොකද හේතුව දැන් අපිට උනත් ඒක කරන්න පුළුවන් නම් ඒක වැදගත් දෙයක් පුතේ. මොකද හේතුව මේ දැන් හිතන්නකො කෙනෙක් දවසක් උදේ ඉඳන් හවස වෙනකන් කන්න නැතුව ඉන්න. එතකොට එයාගේ ඇඟේ තියෙන ග්ලූකෝස් ලෙවල් එක අඩු වෙලා යනවා. ග්ලයිකෝජන් උත් සප්ලයි එක අඩු වෙනවා. ෆැට් බර්න් කරන්න ගන්නවා. මේද දහනය කරන්න ගන්නවා. පැය සමන් 12 පැන්න ගමන් බඩගින්න පැය 12 පැන්න ගමන් ෆැට් බර්න් කරනවා. මේද දහනය කරනවා. අනවශ්‍ය මේද ඉවත් වෙනවා. තව දෙයක් වෙනවා පුතේ. අර අපේ ඇඟේ තියෙනවනේ ගියපත් සෛල, පරණ සෛල. ඒවට නිතර අපි කෑම කනවා. නිතර ටොපියක් කනවා විනාඩි 40කින් තා මොනවා හරි කනවා. දවසට වාර 20ක් විතර කනවා නම්. දවසට වාර 10ක් 15ක් කනවා නම් ඔයාගේ වයස්ගත වීම ඉක්මනවා. ඇයි හේතුව? ඔයාගේ අර වියපත් සෛල මැරෙන්නේ නැහැ. ඒවා හිම තියෙනවා. හැබැයි ඒවා කෑම වේල් 3ක් නැත්නම් ප්‍රධාන වේල එක්කම අතුරු පසක් අරගෙන ආයෙ කන්න නැතුව රෙස්ට් එකක්. නැත්නම් ඔයා මාසෙකට සැරයක් විතර ෆාස්ටින් ඉන්න දවස්. උදේ නැත්නම් රෑ 7 ඉඳලා ඊට පහුවෙන් උදේ 10 මාරකට කන්නේ. අන්න ඔයාගේ අර පරණ සෛල මැරෙනවා පුතේ. වියපත් සෛල මිය ගිහිලා ඔයාගේ පෙනුම ලස්සන වෙනවා. දේහි ක්‍රියාකාරීත්වය හොඳ වෙනවා. අර බඩකින් ඉඳලා ලස්සන වෙන්න පුළුවන් කියලා ගෑල්ලම හැම දන්නේ නැද්ද නේ? කෑම ගන්න නැතුව බඩකින් ඉඳලා ලස්සන වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. හරි. ඔව්. right. ඊළඟට මාළුන්ටත් අපි මේ වැඩේ කරන ලස්සන වෙන්න නෙමෙයි. මාළුන්ට කරන්නේ මේ හැඩ වෙන්න නෙමෙයි. අපි සතියකට සැරයක් කෑම නොදී ඉන්න සාමාන්‍ය මාළුන්ට හේතුව අර යාළගේ ආහාර ජීර්ණ යාන්ත්‍රණය හොඳට වෙන්නත් අර පොඩ්ඩක් ෂොක් කරන කොට පුරුදු කරන්න. හැබැයි මේ වැඩේ අපි චූටි පැටවුන්ටවත් එංගිල්ලොන්ටවත් කරන්නෙත් නැහැ. ඒ වගේමයි මේ අභිජන බ්‍රීඩින් ස්ටොක් කියන්නේ අපි පැටවු හදන්න වෙන පුතේ මාළු ස්ටොක් එකක් තියන්නම බ්‍රීඩින් ස්ටොක් වෙන. එයාලට කරන්නෙත් නෙමෙයි. ඔය සාමාන්‍ය මාළුන්ට තමයි දවසක් කන නොදී තියන්නේ සතියකට දවසක්. හරි. සති දෙකකට සැරයක් පුතේ අපි මාළු ටැංකියේ 120ක් 25ක් වතුර අයින් කරනවා යටි. යටි කියන්නේ මාළු ටැංකියේ උඩින් නෙමෙයි යටින් සයිපල් කරලා. අර දන්නවද දන්නේ පිරි ළමයි නම් මේ වැඩේ කරනවා. බටයක් මෙහිම දාලා එළියට මේ බටයක් ඔන්නෝම දාලා මාළු ටැංකියෙන් එළියට කටින් ඇදලා ඔය කටින් තමයි ඉතින් වෙන මොනවද අපිට සයිපල් මෝටර්ස් නැහැ. අපි කරන්නේ කටින් අදිනවා. නේ. මම දාලා බටෙන් කටින් ඇදලා වතුර වලින් කොටසක් අයින් කරනවා. මම බලාගන්න පේන්නේ නැලුනේ. හරි නේ. කොටසක් අයින් කරනවා.
මේක අයින් කරන කලින් පොඩ්ඩක් පුතේ අපි මේක පොඩ්ඩක් කලලා කරනවා. මේ බටේම කලලා කරනවා නැත්නම් මොකක් හරි කලලා කරලා මේකේ වීදුරු එහෙම පොඩ්ඩක් අතුල්ලා සුද්ධ කරලා මාළු දෙද්දිම වීදුරු පොඩ්ඩක් අතුල්ලා මේ පැරාදි ටික පොඩ්ඩක් ගාසලා මේ පොඩ්ඩක් මේ කරලා එහෙම කරලා අර ඇදලා ගන්නවා සයිපනින් එකෙන් සති දෙකකට සැරයක් වතුර වලින් 120ක් 25කට අයින් කරනවා. ඕක තමයි මෙතන මේ කියන්න යන්නේ. බලමු අපි කියලා. මුලින්ම කරන්නේ ඔක්සිජන් මෝටර එක ඕෆ් කරනවා. වාතනය ක්‍රියාවිරහිත කරනවා. ජලාලයේ පතුලේ මතු පිට අතුර ඇති ජලජ පැලෑටි වල මුල් විහිදීම සඳහා යොදා යොදන මාධ්‍ය. ඒ කියන්නේ ඔය ගල්ලනම් මන ඊළඟට ජෛව පෙරහන් මාධ්‍ය කියන්නේ අපි දාන ගල් කෑලි එකට. මතු පිට මුදු ලෙස කැළතීම හෝ රේක කිරීම සිදු කරනවා. ඒ කියන්නේ අපි නිකන් අර හાર્ඩ්ලි ඒක මේ කරොත් මාළු ඉන්නවනේ. ඒතර මාළු ටිකට පොඩ්ඩක් ඒක ස්ට්‍රෙස් වෙන බල ඒක නිසා චුට්ටක් හොලවන. ඊළඟ වීදුරු ඇතුළේ පොඩ්ඩක් ඇල්ගී ටික හූරලා නැත්නම් මේකකින් හරි මොකක් හරි අයින් කරන්න බලනවා. ඊළඟට කරන්නේ අර මේ බටෙන් සයිපන් ක්‍රමයට 120ක් 25 වතුර ටැංකියේ වතුර අඩු කර. හරි. ඊට පස්සේ කරන්නේ හොඳ පිරිසුදු ජලය, උෂ්ණත්වය, pH අගය, කඨිනත්වය ඔක්කොම හොඳ තත්ත්වයේ තියෙන ජලය ආයෙමත් එකතු කරලා ඔක්සිජන් මෝටරේ ඔන් කරනවා. ඔච්චරයි සති දෙකකට සැරයක් කරන්නේ. හරි. පොඩි කෑල්ලක් පාඩම් කරගෙන ලේසි. මාසෙකට සැරයක් උදේ අපි මාළු ටැංකිය සුද්ධ කරනවා. මාළු ටැංකිය සුද්ධ කරනවා. මාළු ටැංකිය සුද්ධ කරන විදිය ඔයාලා දන්නවා ඇතිනේ. සාමාන්‍යයෙන් අපි දන්නවා. නමුත් අර මේකේ තියෙන ප්‍රොසීඩියර් එක චුට්ටක් අපි සාමාන්‍යයෙන් කරන එකදී පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ගොඩක් ඒවා අපි කරනවා වගේම තමයි. මොනවාද? මුලින්ම මේක කියන්නේ මුලින්ම අපිට කියනවා වාජනයකට වතුර ගන්නවලු පිරිසුදු වතුර. ඊළඟට net එකකින් මාළු අල්ලලා ඒකට දාන්න. ඒක තමයි දෙවෙනි පොයින්ට් එක කියන්නේ. තුන්වෙනි එකේ කියනවා ජලාලය කියන්නේ මේ මාළු ටැංකියේ පතුලේ තියෙන මුල් වෙහෙදෙන්න තියෙන අර ගල් කැබලි අනම්මනම් ඒ වගේ තියෙන අර අපද්‍රව්‍ය ටික පොඩක් හොලවලා දාන්න. හොලවලා මේ සෝදන්නලු ඒක. ඊළඟ වාතන බටේ අයින් කරන්න ඔක්සිජන් මෝටර් අයින් කරන්න. හරි. ඒ වගේ අර සමහර වෙලාවට පුතේ බැඳිලා තියෙනවා වතුර වල තියෙන එක එක අයන වර්ග. ඒවට පොඩ්ඩක් මේක අතුල්ලන්න ගල් මේ වාතන ගල් චුට්ටක් අතුල්ලලා සෝදන්න ඕන මොකක් හරි එකකින්. ඒතර ඒවා හොඳට පිරිසුදු වෙන්නේ. හරි. වාතන ගල් වල තියෙන දේවල් පිරිසුදු කරන්න ඕන, වාතන බට පිරිසුදු කරන්න ඕන. ඊට පස්සේ කියනවා සයිපන් බටය. මේ සයිපන් බටය කියන්නේ මෙන්න මේ අපි පිටින් දාන බටු දාලා කාබනික ද්‍රව්‍ය යට තියෙන ඇදලා ගන්නලු එළියට. හරි. ඊළඟට ලයිට් එකේ මොන ගොඩක් ළමයින් මේක ප්‍රශ්නයක් මේ ආලෝක ප්‍රභවයේ අන්ත කියන්නේ මොනවද? මේ උඩින් දානවා ටියුබ් ලයිට් එක පුතේ. මේ ටියුබ් ලයිට් එකේ දෙකලවර සාමාන්‍යයෙන් අර තියෙනවා මේවා මොනවද? ඔය මකොළු දැල්ලා නම් අනන් තියෙනවා. මේ දෙකලවර සුද්ධ කරලා ලයිට් එක ඔෆ් කරලා මේ ටියුබ් ලයිට් එක දෙකලවර සුද්ධ කරනවා. ඒක තමයි පුතේ ආලෝක ප්‍රභවයේ අන්ත පරීක්ෂා කර පවිත්‍ර කරන්න කියලා. ඊළඟට ශාකවල මැරුණු කොටස් ඉවත් කරන්න ඕන. කප්පාදු කරලා ඝනත්වය අඩු කරලා දුර්වල ලෙස වර්ධනය වෙන ශාක අයින් කරලා අලුත් හොඳ ශාක බාදාම. දැන් ශාක ටික සුද්ධ කරලා. ඊළඟට පෙරහන් මාධ්‍ය පෙරහන් පළක. ඔව්. ඒ කියන්නේ මේ තියෙන යට තියෙන පුතේ අර ෆිල්ටර් යුනිට් එක. ඒවා ගලවලා සුද්ධ කරන්න. නේ. මේ ගලවලා නැවත හදනවා සෝරි. ඊට පස්සේ කරන්නේ මේ මාළු ටැංකියෙන් භාගයක් පුරවනවා. භාගයක් පුරවන්නේ හොඳ පැරණි කළ කරාම ජලය කියන්නේ දැන් ක්ලෝරීන් තියෙන වතුර මාළුට විසයිනේ. ක්ලෝරීන් නැති කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. කඩේ ක්ලෝරීන් අයින් කරන බේත් එකක් තියෙන ඇන්ටි ක්ලෝරීන් කියලා. ඒක ගෙනත් දානවා. නැත්නම් අපිට පුළුවන් ඔය වාජනයකට දාලා දවස් දෙකක් විතර තියෙන දෙන පුතේ. එතකොට අර ක්ලෝරීන් ගතිය අඩු වෙනවා. හරිද? ඒක පැරණි කළ කරාම ජලයක. බේසමඩ ජලය සමග ජලාලයට නැවත මත්සේ නැතුළු කර ජලාලයේ පැරණි කළ කරාම ජලයේ දාන්න. ඊළඟට කියන භාගයක් පුරවල මාළු දාලා ඊට පස්සේ ආයෙමත් පුරවන්නලු හොඳ වතුර වලින් පුරවන්න දෙන්න. හරි. ඔන්න ඊළඟ ප්‍රශ්නේ. මේක ඇවිල්ලා ගැටලුව. අපි කොච්චර හොඳට මාළු ටැංකියක් මේන්ටේන් කරත් අපිට වෙන්න පුළුවන් ප්‍රශ්න තුනක් තියෙනවා. එකක් තමයි කොළ පාට වෙන එක මාළු ටැංකිය. අනිත් එක මාළු ටැංකිය දුඹුරු පාට වෙන එක. සමහර වෙලාවට මොනවාද වෙන මොන හරි විදියට කොළ පාට වෙන එක කොළ පාට වෙන දෙකක් තියෙනවා.
අපි මුලින්ම කියන්නකො මෙන්න මේ හරි. මෙන්න මේ මාල් ටැංකිය වල වෙන ගැටලු ගොඩක් තියෙනවා. එකක් තමයි උපකරණ වැඩ කරන්නේ නැහැ, ඇල්ගී වර්ධනය වෙනවා, වතුර වල ක්වොලිටි වෙනස් වෙනවා, ඒ ටික වෙනවනේ. ඊට පස්සේදී ජලාලයක් නිතර කොළ පැහැදීම. ඔන්නෝක වැදගත් පුතේ මේ MCQ පොත. ඔන්න මාළු ටැංකියක කොළ පාට වෙනවා නම් ඉන්නේ පුතේ හරිත ඇල්ගී. හරිත ඇල්ගී තමයි කොළ පාට වෙනවා නම් ඉන්නේ. මෙයා වැඩි වෙනවා නම් හේතුව මාළු ටැංකියට එළිය වැඩි. සූර්යාලෝකය හෝ කෘත්‍රිමාලෝකය වැඩි. අපි මාළු ටැංකිය නිතර කොළ පාට වෙනවා නම් කරන්න ඕන හොඳම දේ තමයි මාළු ටැංකියට වැටෙන අවුව ප්‍රමාණය නැත්නම් කෘත්‍රිම ආලෝක ප්‍රමාණය අඩු කරනවා. නැත්නම් ආලෝකය ලැබෙන කාලය අඩු කරනවා. ඒකෙන් ඔය කොළ පාට වෙන එක අඩු කරගන්න පුළුවන්. සමහර කාලවල වෙනවා කොළ පාට වෙන්නේ දුඹුරු පාට වෙන. ඒකට මොකද කරන්නේ? අන්න මේ තියෙන එක තමයි. දැන් අපි ජලාලයක් දුඹුරු පාට වෙනවා නම් හේතුව මොනවාද? දුඹුරු ඇල්ගී හැදෙන උතේ මාළු ටැංකිය. ඒකට හේතුව ලයිට් මදි. ආලෝකය මදි. හරි. අන්න එහෙම හැදෙනවා අපිට කරන්න පුළුවන් ආලෝකය ලැබෙන කාලය වැඩි කරන්න හරි නැත්නම් ආලෝක තීව්‍රතාවය වැඩි කරන්න. නේ මාළු ටැංකිය තියගෙන මාරු කරලා එහෙම කරලා හරි නැත්නම් ලයිට් එකක් දාලා හරි නේ. එහෙම කරන්න පුළුවන්. හරි. ඔයිට අමතරව තවත් ඔය නිලට හුරු කොළ පාටක් වෙනවා පුතේ මේ සාමාන්‍ය තද නිලක් වගේ තද කොළ පාටකට මාළු ටැංකිය හැදෙනවා නිල හරිත ඇල්ගී මේ ශාක ප්‍රවාහය හැදෙනවා ඒකට හේතුව මාළු ටැංකියේ කුණු ගොඩවල් තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ මාළුන්ගේ මල පහන හරි නැත්නම් වෙනත් මොන හරි ශාක දිලාපත් වෙච්ච කාබනික ද්‍රව්‍ය තියෙනවා නම් ඒත් මාළු ටැංකිය කොළ පාට වෙන බව. හරි. ඒකදී නම් කරන්න තියෙන ඉතින් අපිට මාළු ටැංකිය සුද්ධ කරලා තියෙන නිල හරිත ශාක ප්‍රවාහංග සූරා ඉවත් කර වතුර ටිකෙන් භාගයක් අයින් කරලා ආය පුරවන එක තමයි ඒකට කරන්න තියෙන්නේ. හරි. ඊළඟට ඔන්න ආයෙ වැදගත් කතා ටිකක් කියනවා ප්‍රමාණයට වඩා කෑම දුන්නම වාතනය හරියට නැති වුණාම මාළු වැඩි ප්‍රමාණයක් මාළු ටැංකියක දැම්මම කාබනික ද්‍රව්‍ය එකතු වෙනවා. අන්න ඒ දේවල් අවම කරගත්තට පස්සේදී කාබනික ද්‍රව්‍ය එකතු වෙන එක අවම කරගන්න පුළුවන්. right. ඉතින් මේක නිකන් කතාවක් වගේ පුතේ කතාවක් වගේ සිද්ධියක් තියෙන්නේ. අන්න පළවෙනියට MCQ එකක් තියෙනවා බලන්න පොඩ්ඩක් මොකද්ද මේ MCQ එකෙන් කියන්න try කරන්නේ. දිනපතා සතිපතා මාසපතා කරන දේවල් අහන්න. දිනපතා කරන්නේ මොනවාද? ඔව් කෑම දෙන එකනේ දිනපතා. සතිපතා මොනවාද? සතිපතා කරන්නේ අපි කෑම නොදී ඉන්න එකනේ. ඔව්. ඊට පස්සේදී මාසික සී කරන්නේ දෙසතියකට වඩාක් නේ. අපි සාමාන්‍ය D තමයි මාසිකව කරන්නේ. ඒතොර එන්නේ පුතේ EAD නේ. උත්තරේ අංක 2 3 EAD උත්තරේ අංක 3. බලන්න මේකත්. සත්‍ය වන්නේ අහන්නේ. ජලය නිතර කොළ පැහැදීම මගහරවා ගැනීම. ආලෝක තීව්‍රතාව අඩු කිරීම. කොළ පැහැට වෙන්නේ නම් ආලෝක තීව්‍රතාව වැඩි වුණාමනේ ඒක හරි. ජලාලය අර්ධ වශයෙන් මාරු කිරීමෙන් දුඹුරු පාටේ වැරදීනේ. ඔබට අර්ධ වශයෙන් මාරු කරලා නිල හරිත ඇල්ගී ප්‍රශේෂ ගන්න පුළුවන්. දුඹුරු පාට වෙන්නේ ආලෝකයේ මදි වුණාම. ඔව්. ජලාලය නිතර දුඹුරු පාට වන්නේ නම් ජලාලය අධික දූෂණ නෑ එහෙම කියන්න බෑනේ. ඒක උත්තරේ P පමණනේ. උත්තරේ අංක 1. මේ මාළුන්ට වැළඳෙන රෝග ටිකේ ඉඳලා අපි ඊළඟ දවසේ බලමු. ඉතින් පුතේ අපි ක්ලාස් එක මෙතනින් නතර වෙනවා. අපි ලබන සතියේ කතා කරනවා මෙතන ඉඳලා ඉස්සරහට දින 3කින් දින 4කින් වගේ පුතේ මේ පාඩම ඉවර වෙනවා.
ඉදිරි පාඩනුත් ඒකෙන් යනවා. මේක ටියුට්ස් කීපයක් තියෙනවා මේකේ. yes ඊළඟට ටියුට් එකක් තියෙනවා. MCQ එකක් හෝ yes එකක් දෙන්න බලාපොරොත්තු වෙන ටියුට්ස් කීපයක් තියෙනවා. අපි ඒ ඔක්කොම ටැපල් මාර්ගින් එවන ඔයාලට. ඉතින් මේකට අදාළ ක්ලාස් ෆීස් අපේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකකින් ඔයාලට දැනගන්න පුළුවන්. ඒ හරහා දැනගෙන ඉක්මනින් මුදල් ගෙවුවොත් ඉක්මනින් ටියුට් එක ලැබෙන සලසන්න පුළුවන්. හරි. එහෙනම් ඔබ ඒ ගැන තීරණය කරලා ඒ දේ කරන්න. මෙතනින් ක්ලාස් එක ඉවරයි. එහෙනම් හැමෝටම good night.